හරිම වෙනවද? හරි. එතකොට ගිය සතියේ ඒකක් කියන්න දුන්නා කාබෝහයිඩ්‍රේට් රසායන විද්‍යාව කෘත්‍ය. උදාහරණ දක්වමින් විස්තර කරන්න ඉතින් ඒකට විනාඩි 5ක ටයිම් එකක් තියෙනවා. එතකොට මේ එසේක ගත්තාම මේ එසේක ගත්තාම අපිට කාබෝහයිඩ්‍රේට් ගත්තාම ඒකේ තියෙන ප්‍රධාන වර්ග තුනයි. ඒ කියන්නේ දුෂ්කරයිද, ඩයිසකරයිද, ඊපස්සේ පොලිසකරයිද. මෙන්න මේ වර්ග තුන ඒගොල්ලන්ගේ ඊට පස්සේ තියෙන ගුණ ටික ඊට පස්සේ ඒගොල්ලන්ගේ මේගොල්ලන්ගේ තව වර්ගීකරණයක් තියෙනවා නම් ඒවා ඊට පස්සේ මේගොල්ලන්ගේ බන්ධන ධර්ම මොනවද කියලා නම් ඊට පස්සේ පොදු වර්ග සූත්‍ර කියනවා නම් ඒවා ලියගෙන යන්න පරිසරය ගන්නවා පරිසරය ගුණ ටික තියෙනවා ඒක කියනවා ඊට පස්සේ දැන් හැදෙන විදිහ කියන්න ඕන ඒක ලියගෙන යනවා ඊට පස්සේ පොලිසරය ගන්නවා පොලිසරය වල වෙන වර්ගීකරණයක් තියෙනවා ඊට පස්සේ වෙනම ගුණ ටික තියෙනවා ඒ ටික ලියගෙන යනවා ඊට පස්සේ ගත්තාම මේ තේරමයි කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල තියෙන රසායනික විභජන කියන එක. ඊට පස්සේ අපි ගත්තාම කාබෝහයිඩ්‍රේට් වල මුලින්ම පොදුවේ ගුණ ටිකක් තියෙනවා. පොදුවේ ගුණ ටිකක් තියෙනවා. කියන්නේ මොන වගේද හැදිලා තියෙන්නේ? අර හයිඩ්‍රජන් ඔක්සිජන් අතර අනුපාත දෙකට එකයි කියන එක. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඒත් ඒවා කියන්න අතවල මෙන්න මේ රසායනික විභජන කියන එක කරනවා. ඊට පස්සේ අපි බලනවා මෙයාගේ කෘත්‍ය කියන එක. කෘත්‍ය කියන එක බලනවා මෙන්න මේ ಜಾති තුනට මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් කියන ಜಾති තුනට වෙන වෙනම කෘත්‍යයක් තමයි ඉඳලා තියෙන්නේ. ඒකට එන්නේ කියන වෙන වෙනම කෘත්‍යයන් ලියාගෙන යනවා. ඊට පස්සේ මේ පොලිසැකරයිඩ් කියන එක ගත්තම පොලිසැකරයිඩ් වල මෙන්න වර්ගීකරණය කෘත්‍යයන් වර්ගීකරණය කරලා තියෙනවා. එතකොට ඒ කෘත්‍යයන් වර්ගීකරණය තමයි මෙතෙන්ට එන්න ඕන. කෘත්‍යයන් යටතේ ඒ කියන්නේ විවෘත මේකයි අනිත් එක අර සංජිත පොලිසැකරයිඩ් ආම ඒ වගේ ගන්න තියෙන්නේ එතන. ඊට පස්සේ ගත්තාම ඒක තමයි කෘත්‍යයන්. ඒතකොට මේ හැමතැනදීම අනිවාර්යෙන් මෙන්න මේ උදාහරණ කියන එක දෙන්න ඕන. උදාහරණ දක්වන්න කිව්වහම උදාහරණ අපි ලියන්න ඕනේ. ඒ කියන්නේ දැන් මොනොසැකරයිඩ් වල නම් කාබන් 3 මොනොසැකරයිඩ් එකකට ග්ලිසරයිඩ් කාබන් 4 ඒ විදිහට එරිතෝස්. ඔය විදිහට උදාහරණත් එක තමයි යන්නේ. ඩයිසැකරයිඩ් වල නම් මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් ඒ විදිහට තමයි යන්නේ. පොලිසැකරයිඩ් වල ඒ විදිහට දීලා තියෙන උදාහරණත් එක තමයි යන්නේ. එතන ඔන්න කියන විදිහට තමයි මේසේ කාබෝහයිඩ්‍රේට් වල රසායනික විද්‍යාව කෘත්‍ය උදාහරණ දක්වමින් විස්තර කරන්න පුළුවන් කියනවා. මොකද මේක සාමාන්‍යයෙන් විනාඩි 35 අතර වගේ වෙලාවකට ලියන්න පුළුවන් නේද? මොකද මේක කන්ටෙන්ට් එක වැඩි එකක් සාමාන්‍යයෙන් මේකට වෙන්නේ විනාඩි 25යි. ඒත් මේකේ ප්‍රමාණය වැඩි නිසා මේ විනාඩි 35කට කියලා දුන්නා. හරිද? එතකොට මේක තමයි දෙපැත්තේ මොකද පළවෙනි කාබෝහයිඩ්‍රේට් රසායනික විද්‍යාව කෘත්‍ය. කියන එක උදාහරණ දක්වමින් විස්තර කරන්න කියන එකට ඉවෙන්න ඕනේ මෙන්න මේ වගේ ක්‍රම ටිකක් තමයි. ඊට පස්සේ බලමු දෙවෙනි එසේ එක. දෙවෙනි අංගනේ ලිපිඩ ගැන එකක්. ලිපිඩ වර්ග හා ඒවායේ කෘත්‍ය. ලිපිඩ වර්ග හා ඒවායේ කෘත්‍ය ඉස්සරහම මේකට විනාඩි 35. එතකොට අපි මේසයක බලනකොට ඒකේ පරිමාණය ප්‍රතිලිපිඩ වර්ගය. ඒතකොට ලිපිඩ වර්ග අපිට තුනක් තියෙනවා. මේ දේ තියෙනවා. ඊට පස්සේ ෆොස්ෆොලිපිඩ තියෙනවා.
ඊට පස්සේ සෙල් වල තියෙනවා. එතන මෙතනින් අපි ලිපිඩ වර්ග ඒවා ගැන විස්තර කරනකොට අපි ඉස්සර ගන්න තියෙන්නේ මෙන්න මේ දේ කියන එක පොත්වල දෙකෙන් ගන්න. මේ දේ කියන එක ගත්තම අපිට මේ දේ කියන එක කොටස් තියෙනවා. මේ දේ හැදෙමින් විතරෝනේ මේ දම් ගන්න කියන එක. ඊට පස්සේ ග්ලිසරෝල වල කාබන් තුනේ කෙනෙක් කියලා යන එකට පොයින්ට් ස්ටාන්ඩ් එක ගන්න තියනවා කියලා. ඊට පස්සේ මේ දම් වල දාන එකට කාබන් දාන ඊට පස්සේ දලපීතික සලාහය ගැන. ඊට පස්සේ මේ දේ තියෙන වර්ගීකරණ කැලේ. ඒ කියන්නේ අපේ දෙනවා සම්පූර්ණ ඒ සම්පූර්ණ ඒවායි කියලා. ඊට පස්සේ මේ අසම්පූර්ණ එක ආපහු දෙනවා ඩිස්ටන්ස් කියලා. ඒවා ගැන ලියාගෙන යනවා. ඊට පස්සේ ෆොස්ෆරික් විතර දානවා. ෆොස්ෆරික් කියන්නේ මොනවා වගේ එකක් නැද්ද? ෆොස්ෆරික් වල අර වල ෆොස් කාබන් නාමයේ ජල වීතික වර්ග දෙකක් තියෙනවා කියන්නේ. ඊට පස්සේ දරකාණී හිසක් තියෙනවා කියන එක. ඒක නවදලා තව පොඩි ආරෝපිතාංශු ද්‍රවීය දේවල් පොලින් වගේ ඒ සංයෝගිත කියලා තියෙනවා කියන්නේ. එන්නේ වගේ දේවල් ෆොස්ෆරික් කියන්නේ කියනවා. ඊට පස්සේ ඒගොල්ලන් කෘත්‍ය වෙන ඉස්සර කරද්දී මේ දේ කියලා දාලා කෘත්‍යයන් ටිකක් තියෙනවා. ඊට පස්සේ ෆොස්ෆරික් gas වලට මේ කොරම් පොදු වෙනවා. අපිට උදාහරණ කෘත්‍ය විදිහට ඒක සුඛේ ලියලා ප්‍රොටෝකෝල් වෙන වෙනම ලියන්න ඕනේ නැහැ. ඊට වර්ග ටික වෙන වෙනම විස්තර කරනවා. ෆොස්ෆරික් ගැන විස්තර කරනවා. ඊට පස්සේ වෙනම කෘත්‍ය ගැන පොදු විදිහේ අර කලම හතරක් තියෙන හතරක් තියෙන මේ හතර ලියාගෙන යන්න තමයි තියෙන්නේ. ඒතර මේ පේජ් එක තමයි මේක පොඩි එක. ඒ කියන්නේ අර කලින් කියපු කාබෝහයිඩ්‍රේට් එකට වැඩි මේක සාපේක්ෂව ලියන්න තියෙන ප්‍රමාණය අඩුයි. එතකොට මේක නම් ඒක ගන්න වැය කරන්න තියෙන වෙලාව අඩු ගන්න විනාඩි 25 වගේ සාමාන්‍ය ලියන්න පුළුවන් මෙසේ. එතන මේකෙදි දැන් මේ කොස්ටරේජ් වල රුපියල් දීලා තියෙනවා. එන්නේ වගේ රූපම් තියෙන්න ඕනේ නැහැ නේද? මේක විවෘත විස්තර කරන එක නෙමෙයි. ඒකෝට ඕක නිකන් සාමාන්‍ය විදිහට විස්තර ටික තියාගෙන යන මේ ඇති. අද ඒක මේක තමයි මේ දෙවෙනි හෝම්වර්ක් එක දුන්නේ. විතර වගේ වය සොත් විස්තර කරන්න කියලා. අපි නම් බලමු අද ඉඳන් අද පාඩම පොත් මොනවද තියෙන්නේ කියලා. ඒතර අද අපි කතා කරන්න යන්නේ ප්‍රෝටීන ගැන. දැන් මේක කාබෝහයිඩ්‍රේට් එක ගැන කතා කරා. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රෝටීන ගැන කතා කරන්න. ප්‍රෝටීන ගැන තියෙනවා ප්‍රෝටීන වල පස්සේ තියෙනවා න්‍යෂ්ටික අම්ල ගැන. න්‍යෂ්ටික අම්ල ඉවර නැත්නම් අපි ඉගෙන ගන්න තමයි නියුක්ලියික් අම්ල කියලා. ප්‍රෝටීන න්‍යෂ්ටික අම්ල නියුක්ලියික් අම්ල. එතකොට මේ කොටස් ටික පරි කාබෝහයිඩ්‍රේට් ලිපිඩ කතා කරලා ප්‍රෝටීන් න්‍යෂ්ටික අම්ල නැත්නම් නියුක්ලියික් අම්ල කියන හතරක සංයෝග හතර ගැන කතා කරාම එතකොට අපි පාඩමේ එක කොටසක් පාඩමේ කොටස් තුනක් තියෙනවා. ඒ තුනෙන් පළවෙනි කොටස කියන එක ඉවරයි. කියන්නේ රසායනික ව්‍යුහය ගැන රසායනික පදනම ගැන කියන කොටස. මෙතනින් කියන මේ න්‍යෂ්ටික අම්ල කියන එක කතා කරලා පස්සේ ඊට පස්සේ තියෙනවා අපිට රසායනික පදනම ශෛලිය පදනම ගැන කතා කරන්නේ. ඒක හැම මුලින්ම තියෙන එකේ අන්වීක්ෂ කියන කොටස. අන්වීක්ෂ කියන කොටස අද කතා කරනවා. එතකොට මෙන්න මේක තමයි අද කතා කරන්නේ ප්‍රෝටීන් එකයි න්‍යෂ්ටික අම්ල අන්වීක්ෂ කියන කොටස. හරි. අපි එහෙනම් අද මුලින්ම කතා කරමු ප්‍රෝටීන ගැන.
හරි. එතකොට අපි දන්නවා ඕල් එකක් හැදලා තියෙන්නේ මොකක් හරි තැනුම් මේකකකින් කියලා. ඒ කියන්නේ දැන් කාබෝහයිඩ්‍රේට් ගත්තාම කාබෝහයිඩ්‍රේට් හැදුනේ මොනොසැකරයිඩ් කියන තැනුම් මේක. ඊට පස්සේ ලිපිඩ ගත්තාම ලිපිඩ වලට තැනුම් මේක දෙකක්. ලිපිඩ මේ දේ කියන කොටසට තැනුම් මේක දෙකක් තිබ්බා. මේ නම් දැන් ඉස්සර වෙයි. ෆොස්ෆොලිපිඩ කියන එක අහම එයාගේ එතන තැනුම් මේක කියලා කියන්නේ ඒකේ තියෙන අණු වලින් බැලුවාම ඒකේ තිබුණා ෆොස්ෆේට් කාණ්ඩයක් කියලා. මේ ප්‍රෝටීන වල ගත්තම ප්‍රෝටීන වල තැනුම් මේකකයක් තියෙනවා. ඒ තැනුම් මේකක අපි කියනවා ඇමයිනෝ ආම්ල කියලා. ඇමයිනෝ ආම්ලයක් කියලා. එතකොට මේ ඇමයිනෝ ආම්ලය ගත්තාම ඇමයිනෝ ආම්ලයේ තියෙනවා එක එක කාණ්ඩ තියෙනවා. නැත තියෙනවා කාබන් පරමාණුවක් ඊට වටේට තව සංයෝග හතරක්. ඒ කියන්නේ එක කාණ්ඩ හතරක් එකතු වෙලා තියෙනවා. එකක් තියෙනවා හයිඩ්‍රජන් පරමාණුවක්. ඊට පස්සේ තියෙනවා තව අපි R කියලා හඳුන්වන කාණ්ඩයක් තියෙනවා. ඊට පස්සේ කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් තියෙනවා. අනිත් පැත්තෙන් මයින් කාණ්ඩයක් තියෙනවා. මෙන්න මේක තමයි මයිනෝ අම්ලයක කියන විදිය. මයිනෝ අම්ලයක තියෙන දේවල් ඒක. එතකොට මෙන්න මේ කියන විශේෂයි. මෙයාට අපි කියන අංශදාමය කියලා. අංශදාමය කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියන විචාරණය R කාණ්ඩය කියලා. විචාරණය R කාණ්ඩය කියලා කියන. එහෙම නැත්නම් අපි අංශදාමය කියලා කියනවා. ඊට පස්සේ ගත්තාම මේ COOH කියන්නේ කාබොක්සිලික් කාණ්ඩය NH2 කියලා කියන්නේ ඇමයින් කාණ්ඩය. තමයි මේ පරමාණු මැද කාබන් පරමාණුවක් තියෙනවා. ඒතර මෙන්න මේ කියන NH එහෙම නැත්නම් ඇමයින් කාණ්ඩයයි කාබොක්සිල් කාණ්ඩයයි හයිඩ්‍රජන් පරමාණුත් එක තියෙන මේ කාබන් කියන ඔක්කොම අපි පොදුවේ හඳුන්වනවා පිටකොන්ද කියලා. පොදුවේ හඳුන්වනවා පිටකොන්ද කියලා. බ්ලැක්බෝඩ්. පිටකොන්ද කියලා අපි පොදුවේ හඳුන්වනවා. එතකොට මෙන්න මේ කාබන් පරමාණු. මේ කාබන් පරමාණුට අපි තව නමක් දෙනවා අසමමිතික කාබන් පරමාණු කියලා. අසම්මිතික කාබන් පරමාණුවක් කියලා කියන්නේ මේ කාබන්ට සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩ හතර. මයින් කාණ්ඩයේ හයිඩ්‍රජන් පරමාණු කාබොක්සිල් කාණ්ඩයේ ආර් කාණ්ඩයේ කියන හතර එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් කට්ටිය ඉඳලා. ඒ කියන්නේ මයින් කාණ්ඩ දෙකක් නැහැ. හයිඩ්‍රජන් පරමාණු දෙකක් නැහැ. කාබොක්සිල් දෙකක් නැහැ දෙපැත්තේ. එකම නැති නිසා අපි කියනවා මෙයාට අසම්මිතික කාබන් පරමාණුවක් කියලා. එතකොට ඊළඟ එක ගත්තාම දැන් අපි බලන්න මෙයාගේ ඇදලා තියෙන මූල ද්‍රව්‍ය මොනවද කියලා. කාබෝහයිඩ්‍රේට් ලිපිඩ කියන දෙන්නගේ CHO කියන කට්ටිය විතරයි. එතකොට මෙයාගේ ගත්තාම ප්‍රෝටීන වලට ආවම අපිට මෙතන කියන්නේ සාමාන්‍ය විදිහට කාබන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ හයිඩ්‍රජන් තියෙනවා. ඊට පස්සේ මේ ඔක්සිජන් තියෙනවා. ඊට පස්සේ මේ නයිට්‍රජන් කියන එක නයි. හරිද? එතකොට CHO එන. ඔන්න කියන කට්ටිය තමයි ඊට අමතරව සමහර කට්ටියගේ සල්ෆර් අරගෙන වෙන පුළුවන්. සල්ෆර් ඒ කියන්නේ R කියන කොටසේ සල්ෆර් කාණ්ඩේ සල්ෆර් තියෙන සල්ෆයිඩ් වගේ එක එක ಜಾති ඒ වගේ ඒ කාණ්ඩයකට පුළුවන්. එතකොට ඒක අයින් තමයි මෙන්න මේ කට්ටිය හදන්නේ CHONS. ඊට පස්සේ අපි දන්නවා දැන් ඇමයිනෝ ආම්ල ගත්තාම ඇමයිනෝ ආම්ලේ වෙනස් වෙන මෙන්න මේ R කාණ්ඩය යනවා. එතකොට R ඇමයිනෝ ආම්ලය වෙන සරලතම ඇමයිනෝ ආම්ලය. සරලතම ඇමයිනෝ ආම්ලය කියන කෙනාගේ නම තමයි ග්ලයිසින්. ග්ලයිසින් තමයි සරලම ඇමයිනෝ ආම්ලය වෙන්නේ. එතන මෙන්න මේ ග්ලයිසින් කියන කෙනාගේ හැදී view එකේ තියෙන්නේ R වෙනුවට ඊ තියෙන මේ පැත්තෙන් මේ එකක් තියෙනවා ඩබල් එකක් තියෙනවා H එකක් තියෙනවා මෙයාගේ මෙන්න මේ R කියන එක කොටස වෙනුවට තියෙන්නේ H එකක්මයි. එතකොට මෙන්න මේක බලුවම අපිට පේනවා මෙයාගේ මේ පැත්තේ H එකක් තියෙනවා මේ පැත්තේ H එකක් තියෙනවා. එතකොට මෙන්න මේ මැද තියෙන කාබන් අපිට මේ අපි නම් දෙන්න නම. අපම් මේ දෙක කාබන් පරමාණු කියන නම දෙන්න බෑ. මොකද ඒකට හේතුව තමයි මෙන්න මේ කාබන් දෙකේ පැත්තෙන් හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනකොට දෙකක් තියෙන ඒ නිසා අපිට මෙයාට සම්මිතික කාබන් පරමාණුවක් කියන්නේ. එතකොට ග්ලයිසින් හැර අනෙක් සියලුම ඇමයිනෝ ආම්ල වල සම්මිතික කාබන් පරමාණුවක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ග්ලයිසින් හැර
අනෙක් සියලුම ඇමයිනෝ අම්ල වලට අසම්මිතික කාබන් පරමාණුවක් තියෙනවා. හරි. ඊට පස්සේ ගත්තාම මෙන්න මේ ඇමයින් කාණ්ඩය. මෙන්න මේකට තියෙන ඇමයින් කාණ්ඩය ගත්තාම ඇමයින් කාණ්ඩයෙන් අපිට දෙනවා භාෂ්මික ස්වභාවය. භාෂ්මික ස්වභාවයක් දෙනවා. ඊට පස්සේ මෙන්න මේ කාබොක්සිල් කාණ්ඩයෙන් අපිට දෙනවා ආම්ලික ස්වභාවය. මෙන්න මේ අමයිනෝ අම්ලයේ කියන එකට භාෂ්මික ස්වභාවය දෙන මෙන්න මේ NH2 කියන ඇමයින් කාණ්ඩයෙන් ආම්ලික ස්වභාවය දෙන මෙන්න මේ කියන කාබොක්සිල් කාණ්ඩය. එතකොට මේ එකම අණුවක් ඇතුලේ භාෂ්මිකයෙකුයි ආම්ලිකයෙකුයි කියනකොට අපි එකට නමක් කියනවා උභය ගුණී කියලා. උභය ගුණී කියලා. එකම අණුවක් ඇතුලේ භාෂ්මිකයි ආම්ලිකයි කියන දෙකම මීට අපි කියන වෙනවද උභය ගුණී කියලා. ඒතර මෙන්න මේ කියන ඇමයිනෝ අම්ලයේ උභය ගුණී අණුවක් වෙනවා. ඊට පස්සේ අපි දැනගන්න ඕන දෙයක් තමයි දැන් මේ ඇමයිනෝ අම්ලේ නම් ඇමයින් කාණ්ඩ එකයි තියෙන්නේ කාබොක්සිල් කාණ්ඩ එකයි තියෙන්නේ. ඒ වුණාට හැම එකේම එහෙම වෙන්නේ සමහරක් ඒ වගේ ඇමයින් කාණ්ඩ දෙකක් තියෙනවා දෙකක් හෝ ඊට වැඩිය තියෙනවා සුළු. කාබොක්සිල් කාණ්ඩ දෙකක් හෝ කාබොක්සිල් අම්ල කාණ්ඩ දෙකක් හෝ ඊට වැඩිය ප්‍රමාණයක් තියෙනවා පුළුවන්. එතකොට එන්නේ කියන වැඩි කටින් හැමෝම එක දෙන්නේ මෙන්න මේ කියන ආර කාණ්ඩයට. ඒ කියන්නේ තව ඇමයින් අම්ලයක් තියෙනවා නම් එයාගේ දෙන්නේ මෙන්න මෙතන තියෙන ආර කාණ්ඩයේ තමයි ඒක මොකක් හරි එන්නේ. සමහරවිට මේක අනිවාර්යයෙන් කියන්නේ ඇමයින් කාණ්ඩයක මෙතන තියෙන ඒකටම සමානලා කාබොක්සිල් කාණ්ඩයක් එන්නේ. කියන්න පුළුවන් අපිට මේ R කියන එක අපිට සම්පූර්ණයෙන් මෙච්චරයි කියලා වෙන් කරලා තියාගන්න බෑ. එතකොට ඔන්න ඔය කියන දේවල් තියෙනවා ඇමයිනෝ අම්ලය ගැන අපිට කතා කරන්න තියෙන කියන්නේ ප්‍රෝටීන් වල කැනුම් මේකේ පැත්තෙන් අපිට කතා කරන්න තියෙන දේවල් මේ. එතකොට අපි තව දෙයක් ගන්නවා මෙන්න මේ R කාණ්ඩය වෙනස් වුණායින් පස්සේ අපි සාමාන්‍යයෙන් කියනවා එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ලාණු 20ක් වගේ තමයි තියෙනවා කියලා කියන්නේ. හරියටම අපිට කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ 20ක් විතර තියෙනවා කියලා. එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ලාණු 20ක් විතර තියෙනවා කියලා. හරිද? එතකොට මේ ඇමයිනෝ අම්ල වලින් කොහොමද ප්‍රෝටීන් එකක් හැදෙන්නේ? ඇමයිනෝ අම්ල එකතුලා ප්‍රෝටීන් එකක් හැදෙන්නේ කොහොමද කියලා දැන් බලමු. ඒකට ඇමයිනෝ අම්ල දෙකක් ගත්තොත් ඉතින් තනි ඇමයිනෝ අම්ලයක් කියන්නේ ඇමයින් කාණ්ඩයේ කාබොක්සිල් කාණ්ඩයේ සාමාන්‍ය ආරය. ඊට පස්සේ මේ තියෙන්නේ තවත් ඒ විදිහම ඇමයිනෝ අම්ලයක්. ඇමයිනෝ අම්ල දෙකක් තමයි දැන් මම ඇඳලා තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන එක ඇමයිනෝ අම්ලයක කාබොක්සිල් කාණ්ඩයේ OH කාණ්ඩයක්. ඊට පස්සේ ඊට යාපදව තියෙන අනෙක් ඇමයිනෝ අම්ලයේ අයින් කාණ්ඩයේ තියෙන හයිඩ්‍රජන් පරමාණුවක මේ දෙන්න එකතු වෙලා හදනවා ජල අණුවක්. මෙන්න එක දෙක ජල අණුවක් හදනවා. H2O ජල අණුවක් හදනවා. ඒ හදලා මේ දෙන්න එකට එකතු වෙනවා. හරි. එතකොට දැන් මෙතන මේ C ඩබල් එක තිබ්බා ඊට හරි OH එක තිබ්බා. එයා දැන් මෙතන අලුත් එකේ නැහැ. මෙතන නයිට්‍රජන් එක හයිඩ්‍රජන්ලා දෙන්නේ කියලා දැන් හයිඩ්‍රජන් කෙනෙක්. ඒ දෙන එක තුල මෙන්න මේ ජල අණු
අපිට වෙලා තියෙනවා. දැන් මෙතන අලුතින් බන්ධනයක් හැදෙලා තියෙනවා. CW1 එක මේ oxygen එක දිත්ත බන්ධනයෙන් සම්බන්ධ වෙන කාබන්ට නයිට්‍රජන් කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර මෙන්න මෙතන හැදිලා තියෙන මේ බන්ධනය අපි නමක් දෙනවා. පෙප්ටයිඩ් බන්ධන කියලා. පෙප්ටයිඩ් බන්ධන කියලා. එතකොට දැන් කාබෝහයිඩ්‍රේට් වලින් හැදෙන ග්ලයිකෝසිඩික බන්ධන. කාබෝහයිඩ්‍රේට් ග්ලයිකෝසිඩික බන්ධන කියන එකක් හැදුවා. ඊට පස්සේ ලිපිඩ වල එහෙම කවුරු ලිපිඩ වලට හිටියා එස්ටර් බන්ධන කියන જાතිය. එතන මේ ප්‍රෝටීන වලට නම් ප්‍රෝටීන වලට ඉන්නේ පෙප්ටයිඩ් බන්ධන කියන එක. එතන මෙයා හැදෙන්නේ සංගණන ප්‍රතික්‍රියාවක් කරලා. කියන්නේ දලානුවක් පිට වෙලා සංගණන ප්‍රතික්‍රියාවක් කරලා තමයි මෙන්න මේ කියන පෙප්ටයිඩ් බන්ධනයක් හැදෙන්නේ. එතකොට අපි කියනවා ප්‍රෝටීන බහුවැවීකරණය වෙනවා කියලා. ඒ කියන්නේ මේ වගේ පොඩි පොඩි අණු ඇමයිනෝ අම්ලාණු එකතු වෙලා දිග විදියට දිග දාමයක් විදියට ප්‍රෝටීන කියන එක හැදෙනවා. එතකොට අපි කියනවා එය බහුවැවීකරණය වෙනවා කියලා. ඒතර එහෙම බලනම ප්‍රෝටීන කියලා කියන්නේ ජෛව බහුවැවීකයක්. එහෙම නැත්නම් ජෛව මහා අණුවක්. හරි. එතකොට මේ විදිහට දාමයක් හැදෙනකොට ඒ කියන්නේ ඇමයිනෝ අම්ල අණු එක තුළ හැදෙනකොට දාමයක් හැදෙනවා. අපි යාට කියනවා පොලිපෙප්ටයිඩ් දාමයක් කියලා. පොලිපෙප්ටයිඩ් දාමයක් කියලා. ඒ කියන්නේ පෙප්ටයිඩ් වලින් හැදලා තියෙන පොලි. ඒ කියන්නේ පොලි කියන්නේ බහුගවීකරණය වෙනවා කියනවා. පොලි කියනවා නේද? ඒතර ඒ විදිහට හැදෙච්ච පොලිපෙප්ටයිඩ් දාමයක් තියෙන. මේ පොලිපෙප්ටයිඩ් දාම කීපයක් එකතු වෙලා තමයි කියන්නේ ප්‍රෝටීන් කියන එක හැදෙන්නේ. ඒතර අපි දැන් මේකෙන් පස්සේ කතා කරනවා ප්‍රෝටීන් කියන එක හැදෙන්නේ කොහොමද කියලා. කියන්නේ මෙහෙම එකක් පෙප්ටයිඩ් බන්ධනයෙන් හැදුනායි කියලා එතනින් අපිට ප්‍රෝටීනයක් හැදෙන්නේ නැහැ. ඒකට තව තවත් එක විදි ටිකක් තියෙනවා. ව්‍යුහ ටිකක් ව්‍යුහ හතරක් තියෙන. මේ හතරෙන් පස්සේ තමයි ප්‍රෝටීන් එකක් හැදෙන්නේ. හරි. ඒතර මේක තමයි මෙතන ගන්නවා ප්‍රෝටීන් වල අපිට සරල කතා කරන්න තියෙන්නේ. මුලින් අමයිනෝ ආම්ල ගැන කතා කරන්න ඕනේ. ඒ කියන්නේ අමයිනෝ ආම්ල ඒ ව්‍යුහය ගැන ඒකේ ඉන්න රසායනික ගුණ ගැන ඒව කතා කරලා ඊට පස්සේ මෙන්න මේ කියන පොලිපෙප්ටයිඩ් දාම හැදෙන්නේ කොහොමද කියන එක කතා කරන්න ඕනේ. දැන් අපි ඒකට මේ ටික කතා කරලා ඉවර කරමු. එතකොට මේ ප්‍රෝටීන කියන එක හැදෙන්න. දැන් ප්‍රෝටීන කියන එකේ මුලින්ම අපි නම් පොලිපෙප්ටයිඩ් දාමයක් හැදෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඇමයිනෝ අම්ලවල පෙප්ටයිඩ් බන්ධනයෙන් සම්බන්ධ වෙලා පොලිපෙප්ටයිඩ් දාම හැදෙනවා. එතන මෙන්න මේ පොලිපෙප්ටයිඩ් දාමයකට විතරක් එකපාර හදන්න ප්‍රෝටීන් එක හදන්න බෑ. ඒතකොට එන්නේ එයා කෘත්‍යමය වශයෙන් ප්‍රෝටීන් එකක් වෙන්නේ. ඒ කියන්නේ මොකක්ද කෘත්‍යයක් කරන්න පුළුවන් විදිහට කරනවා. ඒ කියන්නේ මුලින්ම සාධක වේවේ ඉන්නවා. ඉතින් ඊපස්සේ ආ ද්විතීක ව්‍යුහය ඊට පස්සේ තෘතීක චතුර්ථ ඔය විදිහේ ව්‍යුහ මට්ටම් හතරක් එනවා. ඒතර පළවෙනි එකට අපි කියනවා ප්‍රාථමික ව්‍යුහය කියලා. ඊට පස්සේ කියන අපි ද්විතීක ව්‍යුහය කියලා. තුන්වෙනි එක තෘතීක ව්‍යුහය. හතරවෙනි එක චතුර්ථ ව්‍යුහය. ඔන්න ඔය කියන්නේ ව්‍යුහ මට්ටම් හතරක් ගියාට පස්සේ තමයි අපි කෘත්‍යාත්මක ප්‍රෝටීන් එකක් විදිහට හැදෙන්නේ. එතකොට පළවෙනිම එක තියෙන්නේ ප්‍රාථමික ව්‍යුහය කියන එක. මෙන්න මේ ප්‍රාථමික ව්‍යුහයෙන් අයිති වෙන්නේ අපි දැන් කලින් කියපු පොලිපෙප්ටයිඩ් දාමය කියන එක. ඒ කියන්නේ ඇමයිනෝ අම්ලාණු රාශිය පෙප්ටයිඩ් බන්ධනයෙන් සම්බන්ධ වෙලා තියෙන ඇමයිනෝ අම්ලාණු අණුපිළිවෙලකට. පෙප්ටයිඩ් බන්ධන මගින් සම්බන්ධ වෙලා රේඛීයව හැදිලා තියෙන ඇමයිනෝ අම්ල අණුපිළිවෙලකට තමයි ප්‍රාථමික ව්‍යුහය කියලා කියන්නේ. ඒ කියන්නේ පොලිපෙප්ටයිඩ් දාමයක් කියන්නේ. එතකොට මේක මෙතන වචනයක් කියනවා රේඛීයව සකස් වෙනවා කියලා. රේඛීයව සකස් වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ
හරි සරල රේඛාවක් විදිහට තියෙන්න ඕන කියලා නෙමෙයි. ඒ කියන්නේ දැන් මෙහෙම තිබ්බයි කියලා මේක රේඛීය නෙමෙයි කියලා අපිට කියන්න බෑ. මේක රේඛීය එකක්ම තමයි. රේඛීය කියලා කියන්නේ කොහොමවත් සාකණය වෙන්නේ නැති එක. අතු වලට බෙදලා නැතුව සාකණය වෙන්නේ නැතුව කෙලින්ම ගිහින් තියෙන ඕනම එකට අපි රේඛීය කියලා කියනවා. ඒතකොට මේ ඕනම එකක් මේ දෙකලම රේඛීය ව්‍යුහ තමයි. සාධන ව්‍යුහ කියන්නේ පෙප්ටයිඩ් බන්ධන වලින් සම්බන්ධ වෙලා තියෙන ඇමයිනෝ අම්ල අණු පිළිවෙලකට තමයි. එතකොට මේක පොලිපෙප්ටයිඩ් දාන්න නැත්නම් මේ සරලම ව්‍යුහ තියෙනවා. මේක තමයි ප්‍රාථමික ගුණය කියලා කියන්නේ. හරි. ප්‍රාථමික වලින් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ද්විතීක ව්‍යුහ කියන එක. ද්විතීක ව්‍යුහය. ද්විතීක ව්‍යුහය ගත්තාම ද්විතීක ව්‍යුහයේ තියෙන්නේ එකම පොලිපෙප්ටයිඩ් දාන්නේ පිට කොන්දේ තියෙන ඒවල පරමාණු අතර බන්ධන කියන එක. ඒ කියන්නේ දැන් අපි සරලව අපි ඇමයිනෝ අම්ලයක් අඳිමු. CH2 එකක් තියෙනවා, කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා. ඊට පස්සේ C ඩබල් බෝන්ඩ් තියෙනවා, O තියෙනවා, තියෙනවා. මේ කියන්නේ සරල විදිහටම මම ගන්න දෙකක් විතරක් පෙප්ටයිඩ් බන්ධනයකින් සම්බන්ධ වෙලා හැදිච්ච එක. එතකොට මෙතනදි වෙන්නේ එකම පොලිපෙප්ටයිඩ් දාන්නේ. මේ කියන්නේ තනි පොලිපෙප්ටයිඩ් දාන්නේ. එකම පොලිපෙප්ටයිඩ් දාන්නේ පිට කොන්දේ තියෙන. පිට කොන්දේ කියලා කිව්වම මේ R කැලි නැයින් නෑ. පිට කොන්දේට R හැර අනිත් හැම එකම පිට කොන්දට එකම ප්‍රකාර පොලිපෙප්ටයිඩ් දාන්නේ පිට කොන්දේ තියෙන කාබන් වලට සම්බන්ධ ඔක්සිජන්. කියන්නේ මෙන්න මෙයා. කාබන් වලට සම්බන්ධ ඔක්සිජන්. ඒ වගේම නයිට්‍රජන් වලට සම්බන්ධ හයිඩ්‍රජන්. කියන්නේ මෙන්න මේක මේ දෙන ගැන. කාබන් වලට සම්බන්ධ ඔක්සිජන්, නයිට්‍රජන් වලට සම්බන්ධ හයිඩ්‍රජන්. ඒව නැත්නම් අපිට ඒක තව විදිහකට කියන්න පුළුවන් කාබොක්සිල් කාණ්ඩයේ තියෙන ඔක්සිජන් පරමාණුයි අමයින් කාණ්ඩයේ තියෙන හයිඩ්‍රජන් පරමාණුයි අතර ඇති වෙනවා අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන. මේ දෙක දෙන්න අතර ඇති වෙනවා අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන ටික. මේ කාබන් වලට සම්බන්ධ ඔක්සිජන් නයිට්‍රජන් වලට සම්බන්ධ හයිඩ්‍රජන් අතර ඇති වෙනවා අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන. දැන් තියෙන්නේ අන්තක් අණුක. අන්තරාණුක නෙමෙයි අන්තක් අණුක. අන්තක් අණුක කියලා කියන්නේ අණුව ඇතුළේ. අන්තර් කියලා කියන අණු දෙකක් අතර නැත්නම් අන්තක් කියලා කියන්නේ අණු එකම අණුවක් ඇතුළේ කියන එක. අන්තක් අණුක හයිඩ්‍රජන් බඳලා තියෙන මේ කාබනයි කාබනට සමග ඔක්සිජනයි නයිට්‍රජන් වලට සමග හයිඩ්‍රජනයි අතර. එතකොට මෙහෙම ඇති වුණාම වෙන්නේ මොකක්ද? බන්ධනය ගත්තාම බන්ධනයේ විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ මෙන්න මේ කියන ඔක්සිජන්ගේ පැත්තට. විද්‍යුත් ඍණතාවය ඔක්සිජන්ගේ පැත්ත වැඩි. ඒ නිසා මේකෙන් බලයක් වගේ එකක් ඇති වෙනවා මේ ඔක්සිජන්ගේ පැත්තට. එතකොට මොකද වෙන්නේ? මෙහි සරල රේඛියෝ තියෙන එක මේ කෙලවරකින් දැම්මම ෆිසික්ස් එක ගන්නකොට දැම්මම මෙතනින් පූර්ණයක් හද ගන්නවා. පූර්ණයක් හද ගන්නවා. ඒතර පූර්ණය හදගත්තාම මේක නැමෙනවා. මොම රේඛියෝ තියෙන එක අපි ගත්තාම මෙහෙම නැවීමකට ලක් වෙනවා. එතකොට දෙතික වේවේදී මොකද වෙන්නේ? එකම පොලිපෙප්ටයිඩ් දාමේ තියෙන පිටකොන්දේ කාබොක්සිල් කාණ්ඩයට අයිති ඔක්සිජනුයි ඇමයින් කාණ්ඩයේ තියෙන හයිඩ්‍රජන් අතර ඇති වෙන අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධනය නිසා ප්‍රාථමික පොලිපෙප්ටයිඩ් දාමය නැමිලා හැදෙන ව්‍යුහය. ප්‍රාථමික පොලිපෙප්ටයිඩ් දාමය දඟල ගැසීමෙන් නැමීමෙන් හැදෙන ව්‍යුහය. දඟල ගැසීම නැමීම නැමිලා හැදෙන ව්‍යුහයට තමයි මේ දෙතික ව්‍යුහය කියලා කියන්නේ. ආයෙ කිව්වොත් එකම පොලිපෙප්ටයිඩ් දාමේ පිටකොන්දේ තියෙන කාබොක්සිල් කාණ්ඩයයි ඔක්සිජන් පරමාණුයි ඇමයින් කාණ්ඩයයි තියෙන හයිඩ්‍රජන් පරමාණු අතර ඇති වෙන අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධනය නිසා ප්‍රාථමික ව්‍යුහයේ තනි පොලිපෙප්ටයිඩ් දාමය දඟල ගැසීමෙන් නැමීමෙන් ඇති වෙන ව්‍යුහයට තමයි දෙතික ව්‍යුහය කියලා කියන්නේ. ඒතරොන් මොක තමයි දෙතික ව්‍යුහයේ නිර්වචනය විදිහට තියෙන්නේ.
මේ සමහර රූපෙන් තමයි මේ කිව්වේ. හරි. එතකොට මේ දෙතික විභජය ගත්තම දෙතික විභජයේ ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි ඇල්ෆා හෙලික්ස් එක. අනිත් එක තමයි බීටා රෙඩිකල්. ඇල්ෆා හෙලික්ස් එකේ කියන එක උදාහරණය වෙන්නේ කෙරටින් කියන එක. බීටා රෙඩිකල් කියන එක උදාහරණය මකුළුවන්ගේ සිල් කඩ. ඇල්ෆා හෙලික්ස් කිය බීටා රෙඩිකල් කියලා ආකාර දෙකක් තියෙනවා. ඒ විදිහේ ಜಾති දෙකක් තියෙනවා ඇල්ෆා හෙලික්ස් බීටා රෙඩිකල්යි කියලා. ඇල්ෆා හෙලික්ස් ඉලා කියන්නේ කෙරටින් කියන එක නම් බීටා රෙඩිකල් වල තියෙන්නේ මකුළුවන්ගේ තියෙන සිල් තන්තු. හරි ඒක ලෝක තමයි දෙතික විභජය කියලා කියන්නේ. ඊට පස්සේ අපිට බලන්න තියෙන්නේ ත්‍ෘතික විභජය කියන එක ගැන. ත්‍ෘතික විභජය. ත්‍ෘතික විභජය ගත්තාම දැන් මෙච්චරලා හැදිච්ච ඒ වගේ කොහොමද තිබ්බේ? පිටකොන්ද තියෙන කියන්නේ ඇමයිනෝ අම්ලයක් ගත්තාම NH2 එකක් තියෙනවා, කාබන් එකක් තියෙනවා, හයිඩ්‍රජන් එකක් තියෙනවා, අර්කාණ්ඩයක් තියෙනවා. මෙහින් COO එකක් තියෙනවා. මෙහින් හයිඩ්‍රජන් එකක් දැන් තිබ්බා. ඊට පස්සේ ආපහු කාබන් එක අපිටයි හයිඩ්‍රජන් තිබ්බා. COO එතකොට දැන් දීපේ වෙනකොට පිටකොන්දට පිටකොන්දේ තියෙන පරමාණු අතර බඳ නැති වුණා. ඊට පස්සේ දැන් මේ වෙනකම් අපිට ආර් කාණ්ඩ අතර එහෙම නැත්නම් අපි කියන අංශ ගාම අතර මුකුත් දෙයක් උනේ නැහැ. අංශ ගාම කියන එක එදෙනයි පාඩුවේ කියන්නේ. එතකොට මේ අංශ ගාමේ තියෙන අංශ ගාම අතර හට ගන්නවා බන්ධන જાතිය. බන්ධන වර්ග හතරක් මෙතනදී හට ගන්නවා. පළවෙනි එක තමයි ඩයිසල්ෆයිඩ් බන්ධන. ඩයිසල්ෆයිඩ් බන්ධන. ඊට පස්සේ තියෙනවා හයිඩ්‍රජන් බන්ධන. ඩයිසල්ෆයිඩ් බන්ධන හයිඩ්‍රජන් බන්ධන. ඊට පස්සේ තියෙනවා අයනික බන්ධන. ඊට පස්සේ තියෙනවා වැන්ඩ වර්ග අන්තර් ක්‍රියා. මේ කියන්නේ ජාති තුනක්. ඩයිසල්ෆයිඩ් බන්ධන, හයිඩ්‍රජන් බන්ධන, අයනික බන්ධන, වැන්ඩ වර්ග අන්තර් ක්‍රියා. එතකොට මෙතන ආර කාණ්ඩ කියන එක නගත්තාම ආර කාණ්ඩ කියන එක නගත්තාම මෙතන ඕන තරම් දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන හයිඩ්‍රජන් පරමාණුවක් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතෙන් සල්ෆර් තියෙන කෙනෙක් ඉන්නත් පුළුවන්, නයිට්‍රජන් තියෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. වෙන මොකක් හරි ඕනම කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට ඒ කට්ටිය අතර ඇති වෙන බන්ධන ජනකම් මේ ඩයිසල්ෆයිඩ් බන්ධන, හයිඩ්‍රජන් බන්ධන, අයනික බන්ධන, වැන්ඩ වර්ග අන්තර් ක්‍රියා. ඔන්න ඔය කියන බන්ධන જાතිත් එක්ක මෙයා දැන් ටික වෙනකොට නැగిලා හිටපු. ටික වෙනකොට මෙන්න මේ කියන බන්ධන જાති ටික නිසා තවදුරටත් නැගීමකට ලක් වෙනවා. මෙන්න ආර කාණ්ඩ අතර මෙන්න මේ කියන විදිය බන්ධන තියෙනවා. දැන් මෙන්න මේ බන්ධන ඇතුළේ ඒතර මේකෙන් මේක තවදුරටත් දාගර ගැසීමකට ලක් වෙනවා. ඒක තවදුරටත් වෙනස් විදිහකට කියනවා නම් එතන අපිට කියන්න පුළුවන් මේ දෙන්න ඈත ඉන්නකොට අපි දන්නවා මෙතන එක පැත්තකින් අනිවාර්යෙන් වැඩි ඵලයකින් නදිනවා. මොකක්හරි තැනක සම්පූර්ණ සමාන දෙන්නේ නෙමෙයි නයිනේ ගොඩක් වෙලාවට එහෙම දෙන්නේ නෙමෙයි සෙට් වෙන්නේ. එතකොට ගොඩාක් වෙලාවට මේගොල්ලෝ එක පැත්තකට වැඩිපුර නැහැ. අපි හිතමු මෙන්න මෙයාගේ පැත්තට වැඩිපුර ඇදෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙයා මේ පැත්තට ඇදීමකට ලක් වෙනවා වැඩිපුර. එතකොට මොකද වෙන්නේ? දැනටම නැగిලා ඉන්නේ කෙනා තවදුරටත් නැගීමකට ලක් වෙනවා.
ද්විතීයික විහය පටන් ගන්නකොටම චුට්ටක් නැමිලා හිටියේ. හයිඩ්‍රජන් බන්ධනේ ඉඳලා. ඊට පස්සේ මෙතනින් එහාට පස්සේ මෙන්න මේ කියන බන්ධන දාති ඔක්කොම ඩයසයිකල් බන්ධන, හයිඩ්‍රජන් බන්ධන, අනික බන්ධන, වැන්ඩවල් බන්ධන කියලා. කොහොම නම් මේ වැන්ඩවල් අන්තර්ක්‍රියා කියන එක නෑ ඉන්නවා. ඕනම සංයෝගයක මේ වැන්ඩවල් අන්තර්ක්‍රියා කියන එක න අනිවාර්යයෙන් ඉන්නේ. ඒකත් ඒගොල්ලන්ට අමතරව මෙන්න මේ තුන දෙනා කියෝ. මෙයා ගොඩාක් නැමීම් කරලා යනවා. එතකොට තමයි අපි කියන අර නිශ්චිත සුසංහිත කෘත්‍යමය ත්‍රිමාණ හැඩයකට හැදෙනවා කියන්නේ. ත්‍ෘතික විභේදී. එතකොට ත්‍ෘතික විභේදී වෙන්නේ මොකක්ද? ත්‍ෘතික විභේදී වෙන්නේ මොකක්ද? අමයිනෝ අම්ලවල අංශතාව කාණ්ඩ අතර ඇති වෙන ඩයිසල්ෆයිඩ් බන්ධන, හයිඩ්‍රජන් බන්ධන, අයනික බන්ධන, වැන්ඩවල් අන්තර්ක්‍රියා වැනි ඒ වගේ අන්තර්ක්‍රියා හින්දා ද්විතීයික පොලිපෙප්ටයිඩ් ගන්නවා. ද්විතීයික පොලිපෙප්ටයිඩ් දාමේ පුළුල්ව නැමිලා එතින හදන නිශ්චිත සුසංහිත කෘත්‍යමය ත්‍රිමාණ හැඩය. නිශ්චිත සුසංහිත කියලා කියන්නේ ගොඩාක් නැන්නම් කියන මතම සුසංහිත කියලා කියන්නේ. නිශ්චිත සුසංහිත කෘත්‍යමය ත්‍රිමාණ හැඩයකට එනවා. මෙන්න මේ කියන ත්‍රිතික ව්‍යුහය. එතකොට අපි බලනවා ත්‍රිතික ව්‍යුහයේදී එතකොට ගොඩක් එන්සයිම් જાති. ඒ කියන්නේ අපි අපේ සිලබස් එකේ අපි කතා කරන්නේ ගොඩක් එන්සයිම් જાති. සියලුම එන්සයිම් වලින් බොහෝ එන්සයිම්. බොහෝ එන්සයිම් જાති. ඊටමට මයොග්ලෝබින් වලට පස්සේ ඇල්බියුමින්. මෙන්න මේ වගේ කන්ටිය ඉන්නේ මෙන්න මේකේ ත්‍ෘතික ව්‍යුහය. හරිද? එතකොට මේගොල්ලන් තමයි ත්‍ෘතික ව්‍යුහයට ඇදෙන්නේ. බොහෝ එන්සයිම් ඊට පස්සේ මයොග්ලෝබින් ඇල්බියුමින් වගේ කන්ටිය. හරිනේ. ඒක තමයි ත්‍ෘතික ව්‍යුහය ගැන කියන්න දෙන්නේ. එතනින් පස්සේ යන්නේ මෙයා චාතුර්ථ ව්‍යුහය කියනවා නැත්නම් ප්‍රෝටීන ව්‍යුහ මට්ටම වල තියෙන අන්තිම එක හතරවෙනි මට්ටමට. චාතුර්ථ ව්‍යුහය තමයි ප්‍රෝටීන වල කෘත්‍යමය අවධිය හැදෙන්නේ. ඒ කියන්නේ මොකක්ද කෘත්‍යයක් කරන්න පුළුවන් විදිහට ප්‍රෝටීන එකක් හැදගෙන ඉවර වෙන්නේ මෙන්න මේ කියන චාතුර්ථ ව්‍යුහය. එතකොට එක කෘත්‍යමය ප්‍රෝටීන එකක් හැදෙන්න නම් පොලිපෙප්ටයිඩ් දාම දෙකක් හෝ කිහිපයක් එකතු වෙනවා. ඒ කියන්නේ තනි පොලිපෙප්ටයිඩ් දාම එක හදන්න බෑ කියන එක. කියන්නේ තනි පොලිපෙප්ටයිඩ් දාම එක හදන්න පුළුවන් නම් ප්‍රාථමික ව්‍යුහයේ කෘත්‍යාත්මක ප්‍රෝටීන් එකක් නේ. එහෙම නෙවෙයි මේක තනි පොලිපෙප්ටයිඩ් දාම එක හදන්න බෑ. පොලිපෙප්ටයිඩ් දාම දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට පොලිපෙප්ටයිඩ් දාම ගත්තාම පොලිපෙප්ටයිඩ් දාම දෙකක් හෝ කිහිපයක්. පොලිපෙප්ටයිඩ් දාම දෙකක් හෝ කිහිපයක්. පොලිපෙප්ටයිඩ් දාම දෙකක් හෝ කිහිපයකින් තමයි චාතුර්ථ ව්‍යුහය කියන එක හැදෙන්නේ. එතකොට මෙන්න මේ තනි පොලිපෙප්ටයිඩ් දාම එක. පොලිපෙප්ටයිඩ් දාම ටිකක් පොඩි පැත්තෙන් මේකෙන් තනි එකට අපි කියනවා ප්‍රෝටීන එක උපේකකයක් කියලා. ප්‍රෝටීන උපේකක. ප්‍රෝටීන උපේකක කියලා කියන මෙන්න මේ තනි පොලිපෙප්ටයිඩ් දාම එක. එතකොට මෙන්න මේ ප්‍රෝටීන උපේකක අතර හට ගන්නවා අන්තර්ක්‍රියා ටික. කොහොමද අන්තක් අණුක හෝ අන්තක් අණුක.
එහෙම නැත්නම් අන්තර්ගත හයිඩ්‍රජන් බඳන. අන්තර්ගත හයිඩ්‍රජන් බඳන හරි එහෙම නැත්නම් අන්තර්ගත හයිඩ්‍රජන් බඳන හරි. එතන අපිට හයිඩ්‍රජන් බඳනම කියලා කියන්නත් බෑ. අන්තර්කණකෝ අන්තර්ගත අන්තර්ගතයක් කියලා උනන් හරි. අන්තර්කණක හරි අන්තර්කණක අන්තර්ක ඒ වගේ හින්දා අන්තර්ක්‍රියාවෙන්දා මේ ප්‍රෝටීන උපේකක එකිනෙක තදින් දැන් තබලා දැන තියලා ගන්න එක තමයි. එතකොට උදාහරණ විදිහට ගත්තම අපිට දීලා තියෙන වගේ කොලජන් කියන එක කියලා. කොලජන් කියන එක නම් පොලිපෙප්ටයිඩ් දාම 3කින් තමයි හැදලා තියෙන්නේ. ඊට පස්සේ අපි දාන්නේ හිමෝග්ලෝබින් කියන එක. හිමෝග්ලෝබින් කියන එක නම් පොලිපෙප්ටයිඩ් දාම 4කින් තමයි හැදලා තියෙන්නේ. එතකොට කොලජන් ගත්තාම පොලිපෙප්ටයිඩ් දාම 3කින් හිමෝග්ලෝබින් ගත්තාම පොලිපෙප්ටයිඩ් දාම 4කින් තමයි හැදලා තියෙන්නේ. හරිනේ. එතකොට ඕක තමයි ප්‍රෝටීන විව මට්ටම් ටික එන්නේ. ඒ කියන්නේ මුලින්ම තියෙන ප්‍රාථමික විභාගය කියන එක න ප්‍රාථමික විභාගයේ තියෙන කොහොමද? පොඩ්ඩක් තනි පොලිපෙප්ටයිඩ් දාමයක් විතරයි. කියන්නේ ඇමයිනෝ අම්ලාන පෙප්ටයිඩ් බන්ධනයේ සම්බන්ධලා තියෙන ඇමයිනෝ අම්ලාන පිළිවෙලක්. එච්චරයි. ඊට පස්සේ දෙවෙනි එකේ තියෙන්නේ ඊට වඩා ඒක තපොඩ සංකීර්ණයි. එතනදි වෙන්නේ එකම පොලිපෙප්ටයිඩ් දාමය. පොලිපෙප්ටයිඩ් දාම දෙකක් අතර නෙමෙයි. එකම පොලිපෙප්ටයිඩ් දාමේ තියෙන පිටකොන්දේ පිටකොන්දේ තියෙන කාබොක්සිල් වලට සම්බන්ධ ඔක්සිජන් අමයින් කාණ්ඩයට සම්බන්ධ හයිඩ්‍රජන් අතර ඇති වෙන අන්තර්කණක හයිඩ්‍රජන් බන්ධන. මේ අන්තර්කණක හයිඩ්‍රජන් බන්ධන හින්දා ඒ ප්‍රාථමික පොලිපෙප්ටයිඩ් දාමේ නැමීමෙන් හැදෙනවා ද්විතීයික ව්‍යුහ. ඊට පස්සේ තෘතීයික ව්‍යුහයට ආවම අර ද්විතීයික ව්‍යුහයේදී මුකුත් අන්තර්ක්‍රියා නොවෙච්ච ආර් කාණ්ඩ එහෙම නැත්නම් විචාලයේ අංශ දාම කාණ්ඩ. ඒ කාණ්ඩ අතර ඇති වුණා බන්ධන වර්ග හතරක්. ඩයිසල්ෆයිඩ් බන්ධන ඇති වුණා, හයිඩ්‍රජන් බන්ධන, ඊට පස්සේ අයනික බන්ධන, බැඳවල අන්තර්ක්‍රියා. ඔන්න කියන જાති හතරින්ද අර කලින් කියපු ද්විතීයික පොලිපෙප්ටයිඩ් දාමයේ තවදුරටත් පුළුල නැමීමෙන් නැමෙනවා එතන. එහෙම තියලා නිශ්චිත සුසංහිත කියලා කියන්නේ වඩාත් දඟර ගෙනුණු කියන එක. නිශ්චිත සුසංහිත කෘත්‍යමය ත්‍රිමාන හැඩයකට යනවා. එතකොට එතනදී බොහෝ එන්සයිම જાති ඊට පස්සේ මයොග්ලොබින් ඇල්බුමින් වගේ කට්ටිය ඒ තෘතීයික ව්‍යුහය තමයි ඒක. ඊට පස්සේ චතුර්ථ දාම එතනදී අපි කියනවා කෘත්‍යාත්මක ප්‍රෝටීනයක් හැදෙන්න නම් අනිවාර්යයෙන්ම පොලිපෙප්ටයිඩ් දාම දෙකක් හෝ කිහිපයක් තියෙනවා. එතකොට මේ චතුර්ථ ව්‍යුහයේ තියෙන පොලිපෙප්ටයිඩ් දාම දෙකක් හෝ කිහිපයක් තනි පොලිපෙප්ටයිඩ් දාමයක අපි කියනවා ප්‍රෝටීන වල උපේකක කියලා. එතකොට මේ ප්‍රෝටීන වල උපේකක අතර හට ගන්නවා අණුක අන්තර්ක්‍රියා හරි අන්තර්අණුක අන්තර්ක්‍රියා හරි. ඒතර ඔන්න කියන જાති ඉන්න මේ ප්‍රෝටීන උපේකක හොඳට කලින් සම්බන්ධ වෙනවා කියනවා. ඒතකොට ඒකට උදාහරණ ගත්තාම කොලජන් කියන එක නම් මේ පොලිපෙප්ටයිඩ් දාම දෙකක්. එහෙම නැත්නම් අපි කියන්න පුළුවන් කොලජන් වල ප්‍රෝටීන උපේකක තුනක් තියෙනවා කියලා. ඊට පස්සේ හීමොග්ලොබින් ගත්තාම අපි කියන්න පුළුවන් පොලිපෙප්ටයිඩ් දාම හතරකින් තමයි හැදලා තියෙන්නේ. එහෙනම් ඒක තමයි අපි කියන්න පුළුවන් යා ප්‍රෝටීන උපේකක හතරක් තියෙනවා කියලා. ඒතර ඔන්න ඕක තමයි චාතුර්ථය නැත්නම් මේ ප්‍රෝටීන වල ව්‍යුහ මට්ටම් විදිහට තියෙන්නේ. ඒතර මේ චාතුර්ථය වෙනකන් ආවම අපි කියනවා සාමාන්‍ය ප්‍රෝටීන කෘත්‍යාත්මකව පරිණත වෙලා තියෙනවා. කියන්නේ අර තනියෙන් කෘත්‍ය කරන්න පුළුවන් හැකියාවක් ඇවිල්ලා තියෙනවා. එතකොට තව ඉස්සරහට යනවා. අපි එන්සයිම් කියන එක කතා කරද්දී අපිට හම්බ වෙන වචනයක් ගෝලීය ප්‍රෝටීන් කියලා. මෙන්න මේ ගෝලීය ප්‍රෝටීන් කියන එකට එතන කියන බොහෝ එන්සයිම් ගෝලීය ප්‍රෝටීන වේ කියන වචනේ වාක්‍යයක්. එතකොට මේ ගෝලීය ප්‍රෝටීන් කියන එක ගෝලීය ප්‍රෝටීන් කියන එක අයිති වෙන ප්‍රෝටීන වල ව්‍යුහ මට්ටම් දෙකක් තියෙනවා. එකක් තමයි චාතුර්ථ ව්‍යුහය කියන එක. එන ප්‍රෝටීන් කියන එක චාතුර්ථ ව්‍යුහය. ඊට අමතරව මේ කියන ප්‍රොටීක ව්‍යුහයත් අයිති වෙනවා. ඒක තමයි මෙතනදී ප්‍රොටීක ව්‍යුහයේදී අයිති වෙනවා කියලා බොහෝ එන්සයිම් ඇති වෙන ප්‍රොටීක ව්‍යුහය. එතකොට ගෝලීය ප්‍රෝටීන් කියන එකට චාතුර්ථ ව්‍යුහය ප්‍රොටීක ව්‍යුහය කියන දෙකම අයිති වෙනවා. හරිනේ. එතකොට ඒක තමයි ප්‍රෝටීන වල ව්‍යුහ මට්ටම් ගැන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට බලන්න දෙනවා ප්‍රෝටීන වල ස්වභාවිකරණය ගැන. නැත්නම් ප්‍රෝටීන විනාශ වෙන විදිය ගැන.
දැන් මෙච්චර කතා කරේ ප්‍රෝටීන් හැදෙන විදිහ. ඊට පස්සේ බලන්න ප්‍රෝටීන් වල තියෙන ගුණ හානි වෙන විදිහ ගැන. දුස්වාභාවිකරණය. දුස්වාභාවිකරණය කියලා කියන්නේ ප්‍රෝටීන් එක දැන් මෙච්චර අපි කතා කරා ප්‍රෝටීන් එකක තියෙනවා එක එක විවිධ බන්ධන જાති. එහෙම නැත්නම් විවිධ අන්තර් ක්‍රියා. ඒතර එක එක හේතු හින්දා ඔන්න ඔය කියන අන්තර් ක්‍රියා. එහෙම නැත්නම් ඔය කියන බන්ධන જાති බිඳ වැටෙන්න පුළුවන්. මොකද ඔය සම ගොඩාක් බන්ධන නම් දුර්වල දේවල්ම තියෙනවා. ඒතර ඔව බිඳ වැටෙන්න පුළුවන්. ඒතර බිඳ වැටෙනවා මොකද වෙන්නේ? ප්‍රෝටීන් එකේ තියෙන ගුණ ටික හානි වෙලා යනවා. එතකොට මේ ගුණ හානි වෙන එක තමයි ප්‍රෝටීන් දුස්වාභාවිකරණය කියලා කියන්නේ. එහෙම නැත්නම් ඒ ප්‍රෝටීන් එකේ තියෙන විශිෂ්ට ප්‍රමාණ හැඩය නැති වෙන එක. ගුණ හානි වෙනවා කියලා කියන එක. ඒ කියන්නේ බන්ධන සංතරකයා කියනව නැති වෙලා ගියහම වෙන්නේ මොකද? යාගේ ත්‍රිමාණ හැඩය. යාට අනන්‍ය වෙලා තිබිච්ච ත්‍රිමාණ හැඩය. එහෙම නැත්නම් විශිෂ්ට ත්‍රිමාණ හැඩය. යාට අනන්‍ය වෙලා කියන එකම විශිෂ්ට කියන එකේ තේරුම. එහෙම තියෙන ත්‍රිමාණ හැඩය නැති වෙන එක තමයි මේ කියන ප්‍රෝටීන දුස්වාභාවීකරණය කියලා කියන්නේ. ඒතර මේක වෙන ප්‍රධාන සාධක හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ඉහළ උෂ්ණත්ව දිශක්තිය විදිහට. ඉහළ උෂ්ණත්ව දිශක්තිය විදිහට. දැන් අපි බිත්තරයක් වුණත් අම්බලකට මොකද වෙන්නේ? බිත්තරය ඉහළ විදිය ඉහළ උෂ්ණත්වයක ලක්ෂණ බිත්තරයක් අම්බලකට වතුර දැක්කලා ඒ ඉහළ උෂ්ණත්වයක ලක්ෂණ. ඒකට යාගේ තියෙන ප්‍රෝටීන කොටස. එහෙම නැත්නම් අපි කියන බිත්තර සුදු මදේ කියන එකේ තියෙන ප්‍රෝටීන කොටස විනාශ වෙනවා. විනාශ වුණාම තමයි ඔය කියන සුදු පාටට හැදෙන්නේ. සුදු පාටට හැදෙන්නේ ඔන්න ඔය කියන ප්‍රෝටීන දුස්වාභාවිකරණය හින්දා. ඒක අධිශක්ති විකිරණය ගත්තාම ඒකත් ඒ විදිහම තමයි. ඒ කියන්නේ අපි දන්නවා විකිරණ අධිශක්තිය ආකාරය ගත්තාම අපිට කියන්න පුළුවන් ගමා කිරණ එහෙම නැත්නම් පාරජම්බුල කිරණ වගේ ඒවා. එතකොට අපි දන්නවා ඇහි කාචය. ඇහි කාචය කියන එක හැදලා තියෙන ප්‍රෝටීන වලින්. ඒ කාචය සම්පූර්ණ හැදලා තියෙන ප්‍රෝටීන. ඒ ප්‍රෝටීන කොප්පකින් වටලා තමයි ඔබ තියෙන්නේ. එතන ඔන්න කියන්නේ ඇහි අපි කියන ඇහි සුදයක් තියෙනවා කියලා. එතකොට වෙන්නේ ඇහි ප්‍රෝටීන විනාශ වීමක් තමයි තමත් වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය කියන පාරජම්බුල කිරණ තියෙන වෙලාවල ඒ කියන්නේ සූර්යයා ඉරේලින් තියෙන පාරජම්බුල කිරණ වලින් අපි දන්නවා ඇහි සුදය ඇති වෙනවා කියලා කියන්නේ ඒක. ඒ පාරජම්බුල අධිශක්ති විකිරණ જાතිය. ඒ අධිශක්ති විකිරණ જાතිය හින්දා ඇහි තියෙන ඒ කාචයේ තියෙන අප්සි කාචයේ තියෙන ප්‍රෝටීන විනාශ වෙනවා. ඒ විනාශ වුණාම ඇසේ සුදය ඇති වෙනවා කියන එක වෙනවා. එතකොට ඉහළ උෂ්ණත්ව අධිශක්ති විකිරණ මේ ප්‍රෝටීන දුස්වාභාවීකරණය කරනකොට ප්‍රෝටීන විනාශ වෙනවා. ඊළඟ තමයි ප්‍රබල අම්ල භස්ම ප්‍රබල අම්ල භස්ම හා අධික ලවණ සාන්ද්‍රය. ප්‍රබල ආම්ල භස්ම අධික ලවණ සාන්ද්‍රණ ඒ වගේම ප්‍රෝටීන විනාශ වීමකට ලක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ තමයි කාබනික ද්‍රාවක. ඒක අපි වෙන සාධක. මෙන්න මේවා ගැන ප්‍රෝටීන විනාශ වීමකට ලක් වෙන්න පුළුවන්. ඊළඟ තමයි බැරලෝහ. මෙන්න මේ දේවල් වලින් තමයි වැඩිපුරම ප්‍රෝටීන දුස්සම්භවීකරණය වෙන්නේ. ඉහළ උෂ්ණත්ව අධිශක්ති විකිරණ ප්‍රබල ආම්ල භස්ම අධික ලවණ සාන්ද්‍රණ කාබනික ද්‍රාවක හා ශාලක බැරලෝහ. ඔන්න කියන જાති හතරෙන් ප්‍රෝටීන දුස්සම්භවීකරණය වෙන්න පුළුවන්.
හරි ඊට පස්සේ බලමු ප්‍රෝටීන් වල තියෙන උදාහරණ මොනවද කියලා. ප්‍රෝටීන වර්ග. හරි. එතකොට ප්‍රෝටීන වර්ග ගත්තාම එක එක ප්‍රෝටීන වර්ග තියෙනවා. සමානක් ඇතින උත්ප්‍රේරක ප්‍රෝටීන්. එහෙම නැත්නම් අපි කියන ඒවාට ජෛව උත්ප්‍රේරක. එහෙම නැත්නම් අපි සරලවම කිව්වොත් එන්සයිම් જાති ටික. ඒ කියන්නේ පෙප්සින්, ඇමයිලේස් ඔය වගේ එන්සයිම් જાති වල තමයි උත්ප්‍රේරක ප්‍රෝටීන් කියලා කියන්නේ. ඒතකොට එයා කරන්නේ මොකද්ද? ජෛව රසායනික ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන එක. ඊට පස්සේ තව කට්ටියක් කියන්න පුළුවන් අපිට ව්‍යුහමය ප්‍රෝටීන කියලා. ව්‍යුහමය ප්‍රෝටීන කියලා කියන්නේ දැන් ද්විතීක විරුද්ධ අපි කතා කරන කෙරටින් කියන එක. එයා ගත්තාම එයා ව්‍යුහමය ප්‍රෝටීන් එකක්. කෙරටින් වලින් කරන්නේ වියලීම වළක්වන. කියන්නේ වියලෙන එක වළක්වන්න තමයි කෙරටින් කියන එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ගත්තොත් අපිට ගන්න පුළුවන් කොලජන් කියන එක. කොලජන් තන්තු. උද්දේශන කොලජන් කියන එක නේද? කොලජන් ටයිප් එකේ මේ ව්‍යුහමය ප්‍රෝටීන් කියන එක තමයි. ඒතකොට එයාගෙන් දෙන්නේ ශක්තිමත්භාවය, සන්ධාරණය වගේ කෘත්‍යයන් තමයි කොලජන් වලින් කරන්නේ. දැන් මේ එතකොට උත්ප්‍රේරක ප්‍රෝටීන තිබ්බා. ව්‍යුහමය ප්‍රෝටීන තිබ්බා. තුන්වෙනි එක තමයි සංජිත ප්‍රෝටීන. එතකොට අපි දන්නවා කිරි. කිරි ගත්තාම කිරි වල වැඩිපුරම තියෙන ජලය තියෙනවා. ජලයට අමතරව ප්‍රෝටීන තියෙනවා. ඒතර ප්‍රෝටීන ගත්තාම කිරි වල සංචිත වෙලා තියෙන ප්‍රෝටීන් එකක් තියෙනවා කේසීන් කියලා. කිරි වල සංචිත වෙලා තියෙන ප්‍රෝටීන් එක කේසීන්. ඊට අමතරව අපි ගත්තොත් බිත්තර වල සංචිත වෙලා තියෙන ප්‍රෝටීන් එකට අපි කියනවා ඕවැල්බියුමින්. ඕවැල්බියුමින් යා බිත්තර වල කියන කෙනා කේසීන් කියලා කියන්නේ කිරි වල සංචිත ප්‍රෝටීන් එක. ඊට පස්සේ අපි ගන්න පුළුවන් තමයි පරිවාහක ප්‍රෝටීන්. පරිවාහක ප්‍රෝටීන්. පරිවාහක ප්‍රෝටීන් කියලා කියන්නේ මොකක්ද දෙයක් පරිවහනය කරන එක. උදාහරණයක් ගත්තම හිමොග්ලොබින්. හිමොග්ලොබින් වලින් පරිවහනය කරනවාද ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ්. රුධිරයේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් පරිවහනය කරන්නේ හිමොග්ලොබින්. ඒකට පරිවාහක ප්‍රෝටීන් කියන්නේ ඊට අමතරව මේදම්ල පරිවහනය කරන කෙනෙක් ඉන්නවා මස්කුලර් බියුමින් කියලා. එයා කරන්නේ මේදම්ල පරිවහනය. හිමොග්ලොබින් වලින් කරා ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් පරිවහනය මස්කුලර් බියුමින් වලින් කරා මේදම්ල පරිවහනය. ඊට පස්සේ ගත්තාම ඉන්නවා හෝමෝන. හෝමෝන ගත්තාම හෝමෝන ගත්තාම අපේ ඇඟේ තියෙන ගොඩාක් හෝමෝනයි තියෙනවා මෙන්න මේ කියන ප්‍රෝටීන වලට. එතකොට ඉන්සියුලින්, ග්ලූකන් වගේ ඒවා වැඩිපුරම තියෙනවා. ඉන්සියුලින් ගත්තාම ඉන්සියුලින් කරන්නේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම අඩු කරන එක. ඊට පස්සේ ග්ලූකන් වලින් කරන්නේ රුධිරයේ තියෙන ග්ලූකෝස් මට්ටම වැඩි කරන එක. ඊට පස්සේ ඒක දෙන්න පොදුවේ ගත්තාම අපි කියනවා ග්ලූකෝස් මට්ටම යාමනය කරනවා කියලා. ඊට පස්සේ ගත්තාම අපිට ගන්න පුළුවන් සංකෝචක නැතිනම් ඒ සංකේතයක් එකක් තියෙනවා චාලක ප්‍රෝටීන්. සංකෝචක චාලක ප්‍රෝටීන්. එතකොට මෙතෙන්ට ආයි දෙන්නේ ඇක්ටින් මයොසින්. මේ දෙන පොදුවේ එකතු කරන්නේ පේශි සම්තු සංකෝචනය කරන එක. එතකොට පේශි තන්තු ගත්තාම ඒවල සංකෝචනය වෙන නම් අනිවාර්යයෙන් මෙන්න මේ කියන දෙන්නයි ඉන්නවා. ඇක්ටින් මයොසින් කියන දෙන්න. ඇක්ටින් තන්තු මයොසින් තන්තු. එන්නේ ඒගොල්ලන්ගෙන් තමයි ඔය පේශියක් සංකෝචනය කරන්නේ. ඇදීම ඉරිකිරීම කියන ඒවා ඔක්කොම කරන්නේ මේක. එතකොට සංකෝචක චාලක කියන ප්‍රෝටීන් වල ගිහින්. ඊට පස්සේ ගත්තාම ඉන්නවා ආරක්ෂක ප්‍රෝටීන්. මෙන්න මේ ආරක්ෂක ප්‍රෝටීන් වලට එන්නේ ඉමුනෝග්ලොබියුලින් කියන එක කියලා. එහෙම නැත්නම් ආගන්තුක දේහ උදාසීන කරන එක තමයි ඉන්නේ ඉමුනෝග්ලොබියුලින් කියන්නේ. ඒගොල්ලෝ කියන වැඩිපුර ප්‍රතිශක්තිය කියන කොටස. පස්සේ බලන්නේ ප්‍රතිශක්තිය. එතකොට ආරක්ෂක ප්‍රෝටීන් ඉන්නවා ඉමුනෝග්ලොබියුලින්. ඉතින් ගත්තාම ප්‍රෝටීන් වල උත්ප්‍රේරක ප්‍රෝටීන් ඉන්නවා. මේ සංචිත පරිවාහක. ඊට පස්සේ හෝමෝන ඉන්නවා. සංකෝචක චාලක ප්‍රෝටීන් ඉන්නවා. ආරක්ෂක ප්‍රෝටීන් ඉන්නවා. දැන් ප්‍රෝටීන් වර්ග හතක් අපිට සිලබස් එකේ දීලා තියෙනවා. ඊට වැඩිපුර ප්‍රෝටීන් වර්ග තියෙනවා. අපිට සිලබස් එකේ දීලා තියෙන්නේ මෙන්න මේ කියන ප්‍රෝටීන් වර්ග හත විතරයි.
හරිනේ. ඒතර ඔය ටික තමයි ප්‍රෝටීන වලට ආйти වෙන ටික. ප්‍රෝටීන වල තියෙන්නේ මේකේ මම මුලින්ම ප්‍රෝටීන වල තැනුම් මේකේ කතා කරා. තැනුම් මේකකින් පස්සේ අපි ප්‍රෝටීන වල තැනුම් මේකේ තියෙන ලක්ෂණය ඔක්කොම කතා කරා. ඊට පස්සේ විමුක්තම් මත ඊට පස්සේ ප්‍රෝටීන ස්වභාවිකරණය. අන්තිමටම මෙන්න මේ ප්‍රෝටීන වර්ග ටික. හරි. ඊට පස්සේ අපි බලමු න්‍යෂ්ටික අම්ල. එහෙම නැත්නම් නියුක්ලික් අම්ල කියන කට්ටිය ගැන. අන්තිම කාබනික සංයෝග කාණ්ඩය තමයි න්‍යෂ්ටික අම්ල නැත්නම් නියුක්ලික් අම්ල කියන එක කියනවා. හරි. එතකොට මේ න්‍යෂ්ටික අම්ල එහෙම නැත්නම් මේ නියුක්ලික් අම්ල කියන කට්ටිය ගත්තාම ඒගොල්ලෝ ජල බහුවර්ගයක විදිහට තමයි සලකන්නේ. එතකොට අපිට කාබෝහයිඩ්‍රේට් වල පොලිසැකරයිඩ් හිටියා. ඊට පස්සේ ප්‍රෝටීන හිටියා. ඊට පස්සේ දැන් මේ කියන්නේ න්‍යෂ්ටික අම්ල. එන්නේ ඒගොල්ලෝ ඔක්කොම ජෛව බහුවර්ගයක විදිහට තමයි සලකන්නේ. ඒක කාබෝහයිඩ්‍රේට් වලින් මොනොසැකරයිඩ් ඩයිසැකරයිඩ් ජෛව බහුවර්ගයක කියන්නේ ඊට අමතරව ලිපිඩ් එකක් තමයි ඒගොල්ලෝ ජෛව බහුවර්ගයක කියන්නේ. ඒ හැරන්නේ හැමෝම ජෛව බහුවර්ගයක විදිහට තමයි සලකන්නේ. එතකොට න්‍යෂ්ටික අම්ල කියන කෙනාගේ තැනුම් මේකකේ ගත්තාම මෙයා හැදෙන්නේ නියුක්ලියෝටයිඩ් වලින්. නියුක්ලියෝටයිඩ් කියන කෙනාගේ තමයි න්‍යෂ්ටික අම්ල හැදෙන්නේ. ඒතර මේ න්‍යෂ්ටික අම්ලයි ඉන්නේ පොලිනියුක්ලියෝටයිඩ් විදිහට.
ෆුල් නියුක්ලියෝටයිඩ් විදියට තමයි ඉන්නේ. එතකොට මේ නියුක්ලියෝටයිඩ් ගත්තාම නියුක්ලියෝටයිඩ් වල තියෙන ප්‍රධාන මෝල් ද්‍රව්‍ය ටිකක් තියෙනවා. කාබන් ඉන්නවා, ඊට පස්සේ හයිඩ්‍රජන් ඉන්නවා, ඔක්සිජන් ඉන්නවා, නයිට්‍රජන් ඉන්නවා, ફોස්ෆරස් ඉන්නවා. ONP. මේගොල්ලෝ තමයි නියුක්ලියෝටයිඩ් වල තියෙන දේ. ඒතකොට නියුක්ලියෝටයිඩ් මම කිව්ව කලින් මේගොල්ලෝ ජෛව බහුභාගය කියලා. මේගොල්ලෝ ජෛව මහාණු කියලා මේගොල්ලන්ටම කියන්න පුළුවන්. ඒතර මේ නියුක්ලියෝටයිඩ් ගත්තාම නියුක්ලියෝටයිඩ් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි රයිබෝනියුක්ලියෝටයිඩ්. අනිත් එක තමයි ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ්. જાති දෙකයි. එකම වෙන්නේ හේතුව තමයි නියුක්ලියෝටයිඩ් එකක් ගත්තහම නියුක්ලියෝටයිඩ් එකේ ප්‍රධාන කාණ්ඩ තුනක් තියෙනවා. එකක් තමයි පෙන්ටෝස් සීනි කාණ්ඩයක් තියෙනවා. ඊට පස්සේ යාට තමයි නයිට්‍රජනීය භස්ම කාණ්ඩයක් තියෙනවා. ඊට අමතරව යාට ෆොස්ෆේට් කාණ්ඩ තියෙනවා. පෙන්ටෝස් සීනි කාණ්ඩය, නයිට්‍රජනීය භස්ම කාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය. මෙන්න මේ කියන කාණ්ඩ තුනකින් තමයි නියුක්ලියෝටයිඩ් හැදෙලා තියෙන්නේ. එතකොට මේ නියුක්ලියෝටයිඩේ තියෙන පෙන්ටෝස් සීනි කාණ්ඩය අනුව තමයි මෙන්න මේ කියන නියුක්ලියෝටයිඩ් ආකාර දෙකක් හැදෙන්නේ. රයිබෝනියුක්ලියෝටයිඩයි, ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩයි කියලා. එතකොට රයිබෝනියුක්ලියෝටයිඩ් වල නම් තියෙන්නේ රයිබෝස් කියන සීනි වර්ගය, ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් වල තියෙන්නේ ඩියොක්සිරයිබෝස් කියන සීනි වර්ගය. එතකොට මේ දෙකවලම මොනොසැකරයිඩ් වල තමයි තියෙන්නේ පෙන්ටෝස් කියන සීනි කාණ්ඩය. එතකොට ඒ අනුව නියුක්ලියෝටයිඩ් ආකාර දෙකක් තිබ්බා. එතකොට මේ නියුක්ලියෝටයිඩ් වලින් හැදෙන න්‍යෂ්ටික ආම්ල ආකාර දෙකක් තියෙනවා මේ විදිහට. රයිබෝනියුක්ලියෝටයිඩ් බහුවර්ගීකරණයෙන් හැදෙන්නේ RNA. ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් බහුවර්ගීකරණයෙන් හැදෙන්නේ DNA. මේක තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි බලුවොත් දැන් කතා කරා අපි පෙන්ටෝස් සීනි කාණ්ඩය ගැන. නයිට්‍රජනීය භස්ම කාණ්ඩය ගැන කතා කරාම න්‍යෂ්ටික ආම්ල වල තියෙන නයිට්‍රජනීය භස්ම ආකාර ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි පියුරින් භස්මයි. අනිත් එක නම් පිරිමිඩින් භස්මයි. පියුරින් භස්මයි පිරිමිඩින් භස්මයි. පියුරින් කියන කෙනා ගත්තාම එයා සාපේක්ෂව ටිකක් විශාලත්වයෙන් වැඩි එක්කෙනෙක්. එතකොට පිරිමිඩින් කියන කෙනා ගත්තාම එයා සාපේක්ෂව විශාලත්වයෙන් අඩු එක්කෙනෙක්. ඒ කියන්නේ මේගොල්ලන්ගේ කාබන් වලලු ගානෙන් තමයි විශාලත්වය ගැන කියන්නේ. පියුරින් කියන කෙනාගේ වලලු දෙකක් තියෙනවා සාමාන්‍යයෙන්. පිරිමිඩින් වල තියෙන එක වලල්ලයි. එතකොට අපිට මේ න්‍යෂ්ටික ආම්ල වල හම්බ වෙන නයිට්‍රජනීය භස්ම ගත්තාම භස්මාකාර පහක් තියෙනවා. එකක් තමයි ඇඩිනින්. ඊට ඒ කියලා කියනවා. ඊට පස්සේ ඊළඟ කෙනා තමයි ගුවැනීන්. ඊට පස්සේ ඉන්නවා සයිටොසින්. යුරසිල්. අයිනින්. මෙන්න මේ විදිහට නයිට්‍රජනීය භස්ම හතරක් තියෙනවා. නයිට්‍රජනීය භස්ම හතරක් තියෙනවා. එතනින් ඇඩිනින් ගුවැනින් කියන දෙක. ඇඩිනින් ගුවැනින් කියන දෙනා කියන්නේ පියුරින් භස්ම වගේ විදියට. පිරිමිඩින් භස්ම වලයි තියෙනවා සයිටොසින්, යුරසිල්, අයිනින් කියන තුන් දෙනා. ඇඩිනින් ගුවැනින් පියුරින් වලයි තියෙනවා. ගුවැනින්, යුරසිල්, අයිනින් කියන සයිටොසින්, යුරසිල්, අයිනින් කියන තුන් දෙනා කියනවා පිරිමිඩින් වලට. එතකොට මෙන්න මේ කියන ಜಾති පහම මේ ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් වල රයිබෝනියුක්ලියෝටයිඩ් වලට තියෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මේගොල්ලන්ගෙන් හතරක් විතරයි මෙන්න මේ කියන නියුක්ලියෝටයිඩ් ಜಾති දෙකට එන්නේ. එතකොට රයිබෝනියුක්ලියෝටයිඩ් ගත්තාම රයිබෝනියුක්ලියෝටයිඩ් වලට එන්නේ රයිබෝනියුක්ලියෝටයිඩ් ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් දෙකවලටම පොදු වෙනවා. ඇඩිනින් එනවා, ගුවැනින් එනවා, සයිටොසින් එනවා. ඊට පස්සේ ඉන්න යුරසිල්, තයිමින් කියන දෙන්නගෙන්
රයිබෝනියුක්ලියෝටයිඩ් වලට එන්නේ යුරසිල් කියන එක නා ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් වලට එන්නේ තයිමීන් කියන එක. එතකොට රයිබෝනියුක්ලියෝටයිඩ් වලට අපිට හම්බ වෙන්නේ ඇඩෙනින් ගුවනින් සයිටෝසින් යුරසිල් ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් කියන්නේ ඇඩෙනින් ගුවනින් සයිටෝසින් තයිමීන් කියන එක. එතකොට හතර දෙකක් තියෙනවා. එතකොට ඒ ටික තමයි එක එක කාණ්ඩ වලින් කතා කරන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් මේ ફોස්ෆේට් කාණ්ඩයෙන් හැම ඒක නියුක්ලික් අම්ල වලට ආම්ලික ස්වභාවයක් දෙනවා. ආම්ලික ස්වභාවයක් දෙනවා මේ නැස්තික අම්ල වලට. ඒක තමයි මේ නියුක්ලියෝටයිඩ් ගැන කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොට නියුක්ලික් අම්ල හැදෙන විදිය කතා කරනවා ඊළඟට. නියුක්ලික් අම්ල හැදෙන්නේ කොහොමද කියලා බලමු ඊට පස්සේ. හරි. එතකොට බලන්න මේ නියුක්ලික් අම්ල හැදෙන්නේ කොහොමද කියලා. නියුක්ලික් අම්ල හැදෙන නියුක්ලියෝටයිඩ් බහුලවීකරණය. එතකොට මේ වගේ තැන් මේක තුළින් තමයි හැදෙන්නේ. එතකොට ફોස්ෆේට් කාණ්ඩය. ඒ කියන්නේ මෙන්න මේ කියන ફોස්ෆේට් කාණ්ඩයේ තියෙන OH කාණ්ඩ. OH කොටස. ફોස්ෆේට් කාණ්ඩයේ තියෙන OH කාණ්ඩයක් ඊට යාබද නියුක්ලික් අම්ලයේ පෙන්ටෝසීනියමේ තුන්වෙනි කාබන් පරමාණුවත් එක්ක. එහෙම නැත්නම් ඒක වෙන විදිහකින් කිව්වොත් පෙන්ටෝසීනි වල තියෙන පස්වෙනි කාබන් පරමාණුව එක. ඒකෙන් කාබන් තියෙන එක 1 2 3 එතකොට මේ පෙන්ටෝසීනුනේ පස්වන කාබන්ට තමයි මේ ફોස්ෆේට් කාණ්ඩය සම්බන්ධ වෙන්නේ. ඒතර එන්නේ ફોස්ෆේට් කාණ්ඩයේ තියෙන OH කාණ්ඩයක් ඊට යාබද නියුක්ලියෝටයිඩේ පෙන්ටෝසීනි වල තුන්වන කාබන් පරමාණුවත් එක්ක හදනවා බන්ධනයක්. තුන්වෙනි කාබන් පරමාණු සම්බන්ධ වෙලා තියෙන OH එකත් එක්ක හදනවා බන්ධනයක්. එන්නේ බන්ධනයකට කියනවා ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන කියලා. ඒ බන්ධනයට අපි නම දෙනවා ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන කියලා. ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන. එක නියුක්ලියෝටයිඩ් එක පස්වන පෙන්ටෝසීනියම්ගේ පස්වෙනි කාබන් වලට සම්බන්ධ ફોස්ෆේට් කාණ්ඩයේ තියෙන OH කාණ්ඩයක් ඊට යාබද නියුක්ලියෝටයිඩේ පෙන්ටෝසීනි වල තුන්වෙනි කාබන් පරමාණුවට සම්බන්ධ OH කාණ්ඩයක් අතර හට ගන්නවා බන්ධනයක්. ඒ බන්ධනයට අපි කියනවා ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධන කියලා. එන්නේ මේ විදිහට ෆොස්ෆෝඩයිඑස්ටර් බන්ධනවලින් නියුක්ලියෝටයිඩ් එකින් එක සම්බන්ධ වෙලා බන්ධන ඇති කරගෙන තමයි පොලි නියුක්ලියෝටයිඩ් නාමයක් හදාගන්නේ. එතකොට මෙතනදිත් ඇති වෙනවා සංගණන ප්‍රතික්‍රියාවක් වගේ. සංගණන ප්‍රතික්‍රියාවක්. ඒ සංගණන ප්‍රතික්‍රියාව මගින් තමයි මේ පොලි නියුක්ලියෝටයිඩ් නාමය පවත්වා ගන්න. ඒතර මෙතනදී නියුක්ලියෝටයිඩ් අණු මිලියන ගණනක් එකිනෙකට සම්බන්ධ වීමක් වෙනවා. පොලිමර් මණ්ඩලයේ මිලියන ගණන් වලින් තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මේ විදිහට දිගින් දිගටම වෙනකොට මේකට යටින් තවත් මේ විදිහට මේක උඩින් තව මේ විදිහට
ඩිංගිති කියලා නැති වෙනකොට අපිට පේනවා C ෆොස්ෆේට් වල පිටකොන්දයක් හදනවා කියලා. පුනරාවර්තන එකකයක් විදියට. ඒ කියන්නේ දැන් මෙතන මේ පැත්තේ නයිට්‍රජන් ප්‍රශ්න කාණ්ඩය හැම වෙලාවෙම වෙනස් වෙන්න පුළුවන්. එකම එක තියෙනවා කියලා කියන්නේ බැහැ. මෙතන ඇඩිනින් නම් මෙතන ගුවනින් වෙන්න පුළුවන්. මෙතන ඇඩිනින් නම් මෙතන සයිටෝසින් වෙන්න පුළුවන්. මෙතන ඇඩිනින් නම් මෙතන ඇඩිනින් වෙන්න පුළුවන්. ඒක හරියට කියන්න බෑ. ඒ වුණාම මොනවා වුණත් මේ පෙන්ටෝසීනි කාණ්ඩයයි ෆොස්ෆේට් කාණ්ඩයයි පොදුයි එක පුනරාවර්තී විදිහට එනවා. එතකොට එකින් එක හැදෙනවා. එතකොට අපි කියනවා පුනරාවර්තී විදිහට හැදෙනවා. මෙතන අපි කියනවා පිට කොන්දක් විදිහට තියෙනවා කියලා. මොකද ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක හැම වෙලාවෙම පොදුවේ තියෙන එක. එතන අපි කියනවා සීනි ෆොස්ෆේට් පිට කොන්දක් හැදෙනවා කියලා. එතන මේගොල්ලෝ රේඛීය බහුවර්ග විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාක නැවීම ඇති වෙන්නේ නැහැ. හැම වෙලාවෙම රේඛීය විදිහට තමයි ඉන්නේ. හරි. ඊට පස්සේ ගත්තාම ඊට පස්සේ අපිට බලන්න තියෙන්නේ DNA ගැනයි RNA ගැනයි. DNA හැදෙන්නේ කොහොමද? RNA හැදෙන්නේ කොහොමද කියලා. හරි. බලන්න DNA හැදෙන්නේ කොහොමද කියලා. DNA ගත්තාම DNA වලට තියෙන්නේ නියුක්ලියෝටයිඩ් එක જાතිය ගත්තාම තියෙන ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ්. ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් බහුව අවලීකරණය තමයි DNA. එහෙම නැත්නම් ඩිऑක්සිරයිබෝ නියුක්ලියික් අම්ල කියන එක නෑ හැදෙන්නේ. එතකොට DNA ගත්තාම DNA වල ආකෘතියක් තියෙනවා. අපි සිලබස් එක අපිට දීලා තියෙන ආකෘතියක්. ඒක තමයි මෙතන ඉහළ දිගටම කතා කරන්නේ තුන. අද වෙනකොට මෙන්න මේ කියන DNA වල දීලා තියෙන ආකෘතිය තමයි එන්නේ ආකෘතියක් කියනවා වොට්සන් ක්‍රික් ආකෘතිය කියලා. වොට්සන් ක්‍රික් ආකෘතිය කියලා. ඉතින් මේ වොට්සන් ක්‍රික් ආකෘතියදී කියන්නේ පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක ප්‍රතිසමාන්තරව තියෙන එකක් ගැන. ප්‍රතිසමාන්තර කියලා කියන්නේ එකිනෙකට විරුද්ධ පැතිවලට ගමන් කරනවා කියන එක. DNA දාම දෙක ප්‍රතිසමාන්තරව කියන්නේ එකක් මේ පැත්තට යනවා අනිත් එක මේ පැත්තට කියන එකක් උඩන අනිත් එක පහළ. ප්‍රතිසමාන්තර දාම දෙකක් විදිහට තියෙනවා. ඒතර මේගොල්ලෝ සර්කිලාකාරව තමයි ඉන්නේ කියලා. ප්‍රතිසමාන්තර පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක මනක්කල්පිත අක්ෂයක් වටේට. එන්නේ මොකක්ද නැති කියන මනක්කල්පිත අක්ෂයක් වටේට සර්කිලාකාරව හැදිච්ච ව්‍යුහයකට. ඒක තමයි වොට්සන් ක්‍රික් ආකෘතියෙන් සරලම කියන්නේ. එතකොට මෙතනදී දැන් කලින් කිව්වා සීනි ෆොස්ෆේට් පිටකොන්ද කියන්නේ මේ කියන සීනි ෆොස්ෆේට් පිටකොන්ද ප්‍රතිසමාන්තර විදිහට තමයි තියෙන්නේ. මොකද මේ දාම දෙක ප්‍රතිසමාන්තර හින්දා. එතකොට අපි DNA වල කියනවා දාම හැදෙන්නේ තුනාන්තයෙන් නම් පහාන්තයට කියලා. දාම හැදෙන්නේ තුනාන්තයෙන් නම් පහාන්තයට කියලා. කියන්නේ මේ කෙලවර තුනාන්තය නම් මේ කෙලවර පහ. මේක තුන නම් මේක පහ. ඔය තුනාන්තය නම් පහාන්තය නම් කියලා. එහෙම හැදෙන්න හේතුව තමයි මෙන්න මේ කියන එක. මේක තමයි ප්‍රතිසමාන්තර දාම දෙකක් කියලා කියන්නේ. මේක දාමයක්
එක පැත්තකට තියෙන අනිත් දාන්නේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට. එතකොට මේ කාබන් පරමාණු නම් කරද්දී මෙතන පළවෙනි එක්කෙනා 2 3 4 මෙතන 5. ඊට පස්සේ මේ යටම එක්කෙනා ගත්තාම මෙතන තියෙනවා 1 2 3 4 5. එතකොට 3 අන්තයේ තියෙනවා මේ පැත්තේ මේ පැත්තේ තියෙනවා 5 අන්තේ මේ ඊළඟට තියෙන එක. මේගොල්ලන්ගේ ඒ විදිහම තමයි මෙතන 1 2 3 4 5 මේ පැත්තේ 5 අන්තය ඊට මෙහා ගත්තාම 1 2 3 4 5 මේ පැත්තේ 3 අන්තේ. ඔබ තමයි 3 ඉඳන් 5 අන්තයක තියෙනවා කියන එකේ තේරුම. හරි. එතකොට මේගොල්ලෝ ඉන්නේ ප්‍රතිසමාන්තර විදිහට සර්පිලාකාරව මනකල්ප කක්ෂයක් වටේට තමයි තියෙන්නේ. එතකොට හේලික්සේ ඇතුල් පැත්තේ තමයි මේ නයිට්‍රජනීය භස්ම කියන එක නා ඉන්නේ. මේ නයිට්‍රජනීය භස්ම ගත්තාම මේ නයිට්‍රජනීය භස්ම අතර හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. මේ හයිඩ්‍රජන් බන්ධන නැති වෙන්නේ කොහොමද කියලා ඊට පස්සේ කතා කරමු. දැන් නිකන් මතක තියෙන හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. හරි. එතකොට මේ හයිඩ්‍රජන් බන්ධනය හැදෙන්නේ කොහොමද කියලා දැන් බලන්න. දැන් දන්නවා DNA ගත්තාම DNA වල ඉන්නේ ඇඩෙනින් ඉන්නවා. ඊට පස්සේ ගුවැනින් ඉන්නවා. thymine ඉන්නවා. සයිටෝසින් ඉන්නවා. මෙන්න මේ කියන ಜಾති හතර තමයි. එතකොට ඇඩෙනිනුයි thymine අතර නම් හයිඩ්‍රජන් බන්ධන දෙකක් හට ගන්නවා. ගුවැනිනුයි සයිටෝසින් අතර නම් හයිඩ්‍රජන් බන්ධන තුනක් ඇති වෙනවා. එතකොට ඒකේ විදිහට මේ තැන් වල හයිඩ්‍රජන් බන්ධන ගන්න වෙනස් වෙනවා. හයිඩ්‍රජන් බන්ධන දෙකක්. තියෙන පුළුවන් ඇඩෙනින් thymine අතර ගුවැනින් සයිටෝසින් අතර හයිඩ්‍රජන් බන්ධන තුනක් තියෙන පුළුවන්. මෙන්න මේකට අපි නමක් දෙනවා භස්ම විවරණ නීතිය කියලා. භස්ම විවරණ නීතිය. ඒ කියන්නේ මොකක් හරි විශේෂිත පියුරින් භස්මයක් විවරණය වෙන්නේ ඒකටම විශේෂ වෙච්ච පිරිමිඩින් භස්මයක් එක කියලා. විශේෂ මොකක් හරි පියුරින් භස්මයක් විවරණය වෙන්නේ ඒකටම විශේෂිත වෙච්ච පිරිමිඩින් භස්මයක් එක. ඇඩෙනින් ගුවැනින් කියන්නේ පියුරින් භස්ම, ඇඩෙනින් ගුවැනින් කියන්නේ පියුරින් භස්ම, thymine සයිටෝසින් කියන්නේ පිරිමිඩින් භස්ම. එතකොට භස්ම විවරණ නීතිය කියන්නේ අතර මේකට කියනවා අනුපූරක භස්ම විවරණයක් කියලා. එතකොට DNA අණුව හැමදාම එතකොට එකිනෙකට අනුපූරක වෙලා තමයි තියෙන්නේ මේ දාම දෙක. මොකද අනුපූරක භස්ම වලින් සම්බන්ධ වෙලා තියෙනකොට හැම වෙලාවෙම අනුපූරක වෙලා තමයි තියෙන්නේ. එතකොට එක සම්පූර්ණ දඟලයක් ගත්තාම DNA වල දඟල තියෙන විදිහ ගත්තාම සරලමන්දොත් මේ වගේ ගන්න දෙන්නේ. එතකොට මේ එක සම්පූර්ණ දඟලයක් ඇතුලේ භස්ම යුගල 10ක් තියෙනවා. භස්ම යුගල 10ක් තියෙනවා. එක සම්පූර්ණ දඟලයක් ඇතුලේ. ඒක එහාම වෙන්න පුළුවන් වෙලා තියෙන සාමාන්‍යයෙන් ගත්තාම භස්ම යුගල 10ක් තමයි තියෙන්නේ. එතකොට DNA වල කෘත්‍ය ගත්තාම DNA කියන එක නා අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ ප්‍රවේණික තොරතුරු සංචිත කරන ප්‍රවේණික තොරතුරු සංචිත කරන්නයි ඊට අමතරව පරම්පරාවකින් පරම්පරාවට ඒ සංචිත කර ප්‍රවේණික තොරතුරු ටික ගමන් කරන්න නැත්නම් සම්ප්‍රේෂණය කරන්න. එතකොට ඒකට තමයි DNA වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඊට අමතරව ප්‍රෝටීන සංශ්ලේෂණයට ඕන කරන ප්‍රවේණික තොරතුරු ටික සංචිත කරලා මෙයා තියාගන්නවා. ප්‍රධාන DNA වලින් ප්‍රධාන කෘත්‍යයන් දෙකයි. පළවෙනි එක තමයි ප්‍රවේණික තොරතුරු සංචිත කිරීම ඊට අමතරව ඒව පරම්පරාවකින් පරම්පරාවකට සම්ප්‍රේෂණය කරන එක. අනිත් එක තමයි ප්‍රෝටීන සංශ්ලේෂණයට ඕන කරන ප්‍රවේණික තොරතුරු ටික සංචිත කරන එක. එතන මේක තමයි DNA වල කතාව. DNA වල කතාව තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ තව DNA පැත්තෙන් වැඩිපුර ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නවා මෙන්න මෙතන මේ දඟලයක් ඇතුලේ දිග තියෙන්නේ නැනෝමීටර් 34යි කියලා. ඒවා ඉතින් අමතරව කිව්වේ නැනෝමීටර් 34යි කියලා තමයි ඔය තියෙන්නේ. ඒ දඟලයක් ඇතුලේ භස්ම විකල් 10ක් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ RNA ගැන කතා කරන්නේ.
RNA ගත්තාම RNA වල දැන් DNA වගේ දාම දෙකක් නැහැ. RNA කියලා කියන්නේ අනිදාම පොලි නියුක්ලියෝටයිඩ් දාම. එතකොට RNA වල ගත්තාම RNA වල ඉන්නේ රයිබෝනියුක්ලියෝටයිඩ් වලින් හැදිච්ච කෙනෙක්. RNA කියන්නේ රයිබෝනියුක්ලියෝටයිඩ් බහුල වේගීකරණය හැදිච්ච නැස්ටික් ආම්ලයක්. එතකොට මෙයාගේ පෙන්ටෝසීනි වර්ගයේ විදිහට තියෙන රයිබෝසීනි ඊට පස්සේ ෆොස්ෆේට් කාණ්ඩයේ සාමාන්‍ය විදිහටම තියෙනවා. ඊට පස්සේ මෙයාගේ නයිට්‍රජන් ඉබස්ම ගත්තාම නයිට්‍රජන් ඉබස්ම වල ඉන්නේ ඇඩෙනින්, ගුවනින්, යුරාසිල්, සයිටෝසින්. මේ කියන හතර දෙනා තමයි මේකාගේ නයිට්‍රජන් ඉබස්ම විදිහට ඉන්නේ. එතකොට මෙයාගේ ගත්තාම මෙයා දැන් DNA වල නම් භස්ම යුගලණය වුණා ප්‍රතිසමාන්තර දාම දෙකක් තිබිච්ච හින්දා. එතකොට RNA වල භස්ම යුගලණය වෙන්නේ කොහොමද? RNA වල භස්ම යුගලණයක් වෙනවා. ඒක සමහරක් වෙලාවට එකම ඒක සමහරක් වෙලාවට එකම RNA අණු ඇතුළේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් RNA අණු දෙකක් අතර ඇතුළේ වෙන්නත් පුළුවන්. ඒක එකමයි කියලා මෙහෙමයි කියලා කියන්න බෑ. ඒ දෙකෙන් කොයි විදිහකට හරි වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන භස්ම යුගලනේ එකම අණුවක් ඇතුලේ හරි අණු දෙකක් අතර හරි මේ තියෙන භස්ම යුගලනේ හින්දා RNA වලට යාගේ ව්‍යුහ එහෙම නැත්නම් යාගේ ත්‍රිමාණ හැඩය පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. එතකොට මෙයාගේ භස්ම යුගලනේ වෙනවා නම් ඇඩිනින් යුරාසිල් එක හයිඩ්‍රජන් බන්ධන දෙකකින් ගුවනින් සයිටෝසින් එක හයිඩ්‍රජන් බන්ධන තුනකින් තමයි කලින් විදිහටම යුගලනය වීම වෙන්නේ. එතකොට මේ RNA වල ගත්තාම RNA ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි mRNA. එහෙම නැත්නම් පණිවිඩකාරක RNA, messenger RNA කියන එක. mRNA. ඊළඟ එක තමයි tRNA. tRNA එහෙම නැත්නම් අපි කියන සංක්‍රාමී RNA, transfer RNA එහෙම නැත්නම් සම්ප්‍රේෂණය කරන එකක් තමයි මේ කුකුලියේ තියෙන්නේ. ඊළඟ එක තමයි rRNA. rRNA නැත්නම් රයිබෝසෝමීය RNA කියන එක නා තමයි rRNA කියලා කියන්නේ. මෙන්න මේ විදිහට RNA ජාති තුනක් තියෙනවා ප්‍රධාන. මෙතනින් mRNA කියන එක නා ගත්තා. mRNA කියන එක ගත්තාම මෙයා රේඛීය අණුවක්. එතකොට මෙයා තමයි සෛලයක් ඇතුලේ සාපේක්ෂව අඩුවෙන් අපිට බලා ගන්න පුළුවන් මේ. mRNA තමයි සාමාන්‍යයෙන් සෛලයක් ඇතුලේ අඩුවෙන් බලා ගන්න පුළුවන් එක. සෛලයක් ඇතුලේ අඩුවෙන් ඉන්න එක තමයි mRNA කියලා කියන්නේ. ඒතර මෙයා ගත්තාම මෙයාගේ කෘත්‍ය වෙන්නේ DNA වල ගබඩා වෙලා තියෙනවා කියලා කලින් කිව්වා ප්‍රෝටීන සංශ්ලේෂණයට ඕන කරන ප්‍රවේණික තොරතුරු. මෙන්න මේ කියන ප්‍රවේණික තොරතුරු නයිට්‍රජනීය භස්ම අණු පිළිවෙලකට පිටපත් කරන එක මේ කරන්නේ මෙන්න මේ mRNA. කියන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට ඕන කරන DNA වල සංචිත වෙලා තියෙන ප්‍රවේණික තොරතුරු ටික නයිට්‍රජනීය භස්ම අණු පිළිවෙලකට පිටපත් කරන වැඩේ කරන්නේ මෙන්න මේ mRNA. ඊට පස්සේ නැස්ටි ප්ලාස්මේ ඉඳලා නැස්ටි DNA එකක් තියෙන්නේ ඒක නැස්ටි ප්ලාස්මේ ඉඳලා රයිබෝසෝම වෙතට එහෙම නැත්නම් ප්‍රෝටීන සංශ්ලේෂණය කරන තැනට වෙනකම් අර හදපු නයිට්‍රජන් භස්ම අණු පිළිවෙල අරන් එන්නේ මෙන්න මේ කියන mRNA වලින්මයි. පිටපත් කරපු නයිට්‍රජන් භස්ම අණු පිළිවෙල. නැස්ටි ප්ලාස්මේ නම් ප්‍රෝටීන සංශ්ලේෂණය වෙන රයිබෝසෝම වලට වෙනකම් න්‍යෂ්ටික සිදුරු ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කරන්නේ මෙන්න මේ කියන mRNA වල. ඊට පස්සේ අපි බලුවොත් tRNA කියන එක නේ. ඊට පස්සේ ඉන්න tRNA කියන එක. tRNA කියන එක නාගත්තාම කුඩාම RNA වර්ගය වෙන්නේ මෙන්න මේ කියන tRNA. mRNA කියන්නේ සෛලයකට සාපේක්ෂව අඩුවෙන් ඉන්න එක නා. tRNA කියලා කියන්නේ සෛලයක ඉන්න කුඩාම RNA කියන්නේ. කුඩාම RNA වර්ගය. එතකොට මෙයා කරන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණය වෙන තැනට එහෙම නැත්නම් අපි දන්න රයිබෝසෝම වලට. රයිබෝසෝම වලට ඇමයිනෝ අම්ල පරිවහනය. විශිෂ්ට ඇමයිනෝ අම්ල පරිවහනය කරන්නේ මෙන්න මේ කියන tRNA. tRNA ගත්තාම යාගේ විශේෂ හැඩයක් තියෙනවා. මෙන්න මේ වගේ විශේෂ හැඩයක් තියෙනවා. ඒකෝර මෙන්න මේ දෙක අතර වොන්නම් භස්ම යුගලනයක් වෙන්න පුළුවන්.
මේ දාන අතර බස්මීකරණයක් වෙන්න හැකියාවක් තියෙනවා. මේකෙන්නේ තනි RNA මෙතන මේ පාට දෙකක් නෙමෙයි තනි එකක් ඉන්නේ මේ තුනාන්තේ නම් පහන්තේ එකක් යන තනි දානයක් තමයි tRNA. ඒතර මෙයා ගත්තාම යන විශේෂ හැඩයක් තමයි තියෙන්නේ. පුඩු තුනක් තියෙන විශේෂ හැඩයක්. ඊට පස්සේ ගත්තොත් RNA. ෆයිල් එකක් ඇතුලේ බහුලම RNA වර්ගය. mRNA තමයි සයිඩ් එක අඩු වෙමින් ඉරපෙක් වෙනවා, tRNA තමයි කුඩාම එක්කෙනා. rRNA තමයි බහුලම RNA වර්ගය. සයිඩ් එකක් ඇතුලේ තියෙන බහුලම RNA වර්ගය තමයි rRNA කියලා කියන්නේ. එතකොට මෙයා ගත්තා මෙයාට තියෙන සංකීර්ණ අක්‍රමවත් ව්‍යුහයක්. එතකොට පොලිපෙප්ටයිඩ් දාම හදන්න ස්ථානය දෙන්නේ මෙයා. ඒ කියන්නේ මෙයා rRNA වලින් තමයි rRNA ප්‍රෝටීන් වලින් තමයි රයිබෝසෝම් කියන එක හැදෙන්නේ. එතකොට ඒ හැදෙන රයිබෝසෝම ප්‍රෝටීන් හැදෙන්නේ එතකොට පොලිපෙප්ටයිඩ් දාම හදන්න ස්ථානයේ සපයන්නේ මෙන්න මේ කියන rRNA. හරි ඒක ඕක තමයි RNA වර්ග ටික. mRNA, tRNA, rRNA. ඊට පස්සේ බලන්න ඕනේ මේ දෙන්නගේ තියෙන වෙනස්කම්. DNA, RNA වල තියෙන වෙනස්කම් ටික. DNA, RNA අතර වෙනස්කම් ගත්තාම DNA කියලා කියන්නේ පට දෙකක්. දිට පට එක්කෙනෙක්. අපි දන්න DNA, RNA කියන දෙන්න ගත්තාම එතෙන් DNA කියලා කියන්නේ පට දෙකක් තියෙන එක. තුනේ ඉඳන් පහ අන්තයට යන දාම දෙකක් තියෙන කෙනෙක්. RNA කියන එක නම් එහෙමද මෙයා තුනේ ඉඳන් පහ අන්තයට විතර යන තනි දාම කෙනෙක් තමයි RNA කියලා කියන්නේ. ඊළඟට ගත්තාම DNA වල ඇඩෙනින් ගුවනින් ඊට පස්සේ සයිටෝසින් තයිමින් ඔන්න තියෙන බස්මිලාදී හතර ඉන්නවා RNA වල ගත්තාම ඉන්නේ ඇඩෙනින් ගුවනින් සයිටෝසින් ඩියෝසින් කියන එක. ඩියෝසින් කියන බස්මාල. ඊළඟ එක තමයි DNA වල ඉන්නේ කවුද? ඩියොක්සිරයිබෝස් C. RNA වල ඉන්නේ රයිබෝස් C. රයිබෝස් C. ඔන්න ඔය තමයි ප්‍රධානම වෙනස්කම් තුන. DNA ගත්තාම විස්තර දාමයක් කෙනෙක්, RNA කියන්නේ තනි දාමයක් කෙනෙක්. DNA වල ඇඩෙනින් ගුවනින් සයිටෝසින් තයිමින් තියෙනවා. RNA වල ඇඩෙනින් ගුවනින් සයිටෝසින් UAC තියෙනවා. DNA ගත්තාම හැම ඩියොක්සිරයිබෝසින් තියෙනවා. RNA වල රයිබෝසින් තියෙනවා. මේක තමයි මේගොල්ලන්ගේ පොදුවේ තියෙන වෙනස්කම් වෙන්නේ. එතකොට දැන් න්‍යෂ්ටික අම්ල කියන එක පටන් ගන්න වෙලාවේ අපි කතා කරේ නියුක්ලියෝටයිඩ් જાති දෙකක් ගැන විතරයි. ඒ කියන්නේ රයිබෝනියුක්ලියෝටයිඩයි ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් ගැන විතරයි. ඒ වුණාට ඇත්තටම ලෝකේ ඔය කියන රයිබෝනියුක්ලියෝටයිඩයි ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් වලට අමතරව තවත් ගොඩාක් නියුක්ලියෝටයිඩ් જાති තියෙනවා. එතකොට ඒ වගේම හතරක් ගැන අපිට වෙනම සිලබස් එකේ දීලා තියෙනවා. රයිබෝනියුක්ලියෝටයිඩයි ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් අමතරව තව જાති හතරක් ගැන. එතකොට ඒ හතරේ අපිට කෘත්‍ය විතරයි දීලා තියෙන්නේ. එතනින් හඳ වෙන ලොකුවට මුකුත් අපිට කියලා නැහැ. අපිට ඉන්නවා ATP. ATP සාරවත් ශක්ති වාහකය කියලා කියන්නේ ATP ඉන්නවා. එයාත් නියුක්ලියෝටයිඩ් වර්ගයක්ම තමයි. සාරවත් ශක්ති වාහකය.
ඊට අමතරව මෙතන ඉන්නවා තව NAD+ කියන එක කෙනා. NAD+ ඉන්නවා ඊට පස්සේ NADP+ ඉන්නවා ඊට පස්සේ ඉන්නවා FAD. ATP එයක් නියුක්ලියෝටයිඩයක් එයා සාරවත් ශක්ති වාහකයක් විදිහට ඉන්නවා. ඊට අමතරව ඉන්නවා NAD+, NADP+, ඊට පස්සේ FAD. ඉතින් මේක එක කට්ටියගේ කෘත්‍ය අපි මතක තියාගන්න ඕනේ. මේ මතක තියාගන්නත් ලේසි මේ හැමෝටම තියෙන්නේ පොදු කෘත්‍යයන් ටිකක්. එකක් තමයි මේගොල්ලෝ ඔක්කොම සහ එන්සයිම් විදිහට වැඩ කරනවා. මේගොල්ලෝ සහ එන්සයිම් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ මේගොල්ලෝ සයන්ස් විදිහට වැඩ කරනවා. ඊට අමතරව මේගොල්ලෝගේ කාර්යයේ ඉන්න අනිත් එක තමයි ඉලෙක්ට්‍රෝන වාහක වෙනවා. සයන්ස් විදිහට වැඩ කරනවා. ඉලෙක්ට්‍රෝන වාහක වෙනවා. ඊට අමතරව ඔක්සිකාරක විදිහට වැඩ කරනවා. ඔක්සිකාරක විදිහට වැඩ කරනවා. එතකොට මේ FAD-ට හරි මේ ඔක්සිකාරකයක් විදිහට මෙයා වැඩ කරනවා. ඒක හරි. NAD+ කියන එක නාගත්තාම NAD+ කියන එක නාගත්තාම එයා ඔක්සිකාරකයක් විදිහට වැඩ කරන්නේ සෛලීය ශ්වසනයේදී. සෛලීය ශ්වසනයේදී ඔක්සිකාරකය වෙන්නේ NAD+ කියන එක. NADP+ කියන එක නම් ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිකාරකය වෙනවා. එයා ප්‍රභා සංශ්ලේෂණ ඔක්සිකාරකය වෙනවා. ATP කියලා කියන්නේ සාරවත් ශක්ති වාහකයක්. ඊට අමතරව තව ඉන්නවා NAD+, FAD කියන තුන් දෙනා. මෙතනින් මේ තුන් දෙනාට පොදු ඒවා ගත්තාම සායන්සයිම් විදිහට වැඩ කරනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන වාහක විදිහට වැඩ කරනවා. ඊට පස්සේ ඔක්සිකාරක විදිහට මේ තුන් දෙනා වැඩ කරනවා. එතනින් NAD+ කියන එක වැඩ කරන්නේ ශෛලීය ශ්වසනයේ තම ඔක්සිකාරකය විදිහට. NADP+ කියන එක වැඩ කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී තම ඔක්සිකාරකයක් විදිහට. FAD ගත්තාම එයා පොදුවේ ඔක්සිකාරකයක් විදිහට වැඩ කරනවා. හරිද? එතකොට මෙතනින් පළවෙනි කොටස. එහෙම නැත්නම් දෙවෙනි පාඩමේ තියෙන කොටස් තුනෙන් පළවෙනි කොටස රසායනික පදනම කියන එක. මේ රසායනික පදනම කියන කොටස මෙතනින් කියනවා. ඒ කියන්නේ ජලය, ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට්, ඊට පස්සේ ලිපිඩ, ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල. ඔන්න ඔය කියන જાති පහම මේ වෙලි කතා කරලා ඉවරයි. හරි. හරි. දැන් එතකොට පටන් ගන්නෙ ඊළඟ කොටස.
එතකොට ඊළඟට කියන අපිට දෙවෙනි කොටස කතා කරන්න. ඒ කියන්නේ සෛලීය පදනම කියන එක. එතකොට මේ සෛලීය පදනම එකේ තමයි අපිට සෛලයක් ඇතුළේ තියෙන ඉන්ද්‍රිකා ටික කතා කරන්න වෙන්නේ. ඊට අමතරව සෛල වාදය ගැන ඊට පස්සේ අන්වීක්ෂය කියන ටික. එතකොට දැන් මෙතනදී අද අපි අන්වීක්ෂය කියන කොටසක් කතා කරලා ඉවර කරා. හරි. එතකොට අන්වීක්ෂය කියන එක ගත්තාම අන්වීක්ෂය කියන එක හැදුනේ කාර්මික දියුණුවත් එක්ක තමයි අන්වීක්ෂය කියන එක නිෂ්පාදනය කරේ. එතකොට මේකෙන් කරන්නේ ඇහැට පේන්නේ නැති දේවල් අපි බලා ගන්න එක. එතකොට ප්‍රධාන අන්වීක්ෂ જાති. ප්‍රධාන අන්වීක්ෂ જાති දෙකක් තියෙනවා. ආලෝක අන්වීක්ෂයයි ඊට පස්සේ තියෙනවා අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ආලෝක අන්වීක්ෂය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. එතන ආලෝක අන්වීක්ෂයත් අපි කතා කරන්නේ මෙන්න මේකනේ එතනම සංයුක්ත ආලෝක අන්වීක්ෂය. එහෙම නැත්නම් අපි දකින විද්‍යාගාරයේ නැත්නම් ලැබ් වල අපිට බලා ගන්න පුළුවන් වෙන අන්වීක්ෂය තමයි සංයුක්ත ආලෝක අන්වීක්ෂය කියලා කියන්නේ. එතකොට මේ ආලෝක අන්වීක්ෂයදී වෙන්නේ දෘශ්‍ය ආලෝකයෙන් තමයි වැඩ කරන්නේ. දෘශ්‍ය ආලෝකයේ දර්පණයකට ගිහිල්ලා එතනින් දර්පණයේ නිදර්ශකය හරහා ඒ ආලෝක කිරණ ගමන් කරලා ඊට පස්සේ කාච වලින් ගිහිල්ලා විශාලණය කරනවා අපේ ඇහැට දෙන්නේ රූපයක් විදියට. එතකොට ඕක තමයි ආලෝක අන්වීක්ෂයේදී වෙන්නේ. එතකොට ආලෝක අන්වීක්ෂය ගත්තාම අන්වීක්ෂයක ප්‍රධාන ගුණ දෙකක් තියෙන. මේ ගුණ දෙක මත තමයි ඔන්න ඔය ඔකේදී විශාලණය. එහෙම නැත්නම් අපිට පැහැදිලිව පේන එක ගැන විශාලණය ගැන අපිට අදහස් ගන්න පුළුවන් වෙනවා. ඒතර මේ විදිහට අන්වීක්ෂ වල අපි ගුණ දෙකක් ගැන කතා කරනවා. එකක් තමයි විභේදන බලය, අනිත් එක විශාලණය. විභේදන බලය කියලා කියන්නේ විභේදන බලය කියලා කියන්නේ සරලවම ගත්තොත් එක ළඟ තියෙන තිත් දෙකක්. හරි එක ළඟ තියෙන සලකුණු දෙකක් පැහැදිලිව වෙන වෙන අපිට බලා ගන්න පුළුවන් වෙන ඒ සලකුණු දෙක අතර තියෙන අවම දුරට. කියන්නේ මොකක් හරි අපි හිතුව මෙහෙම තිත් දෙකක් කියලා. ඒ තිත් දෙක අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. වෙන වෙනම පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙන ඒ දෙක අතර තියෙන අවම දුර. තිත් දෙක අතර ඒ දෙන්න අතර වෙන වෙනම පැහැදිලි බලන්න වෙන අවම දුර. දැන් මේ දෙන සාර්ථකව ළඟ කරාම ඒක අපිට පේනවා. එතකොට මෙහෙම ගිහින් අපිට පැහැදිලිවම බලන්න පුළුවන් අඩුම දුර තමයි කියන්නේ එතනදී ඒ තියෙන දුරට කියනවා විභේදන බලය කියලා. එතකොට විශාලණය කියලා කියන්නේ මොකක් හරි නිදර්ශකයක සත්‍ය ප්‍රමාණය අපිට පේන දෘශ්‍ය ප්‍රමාණයක් අතර තියෙන අනුපාතයකට. ඒක තමයි අපි විශාලණය කියලා කියන්නේ. විභේදන බලය කියන්නේ මේකට ආම දුර. එතන විභේදන බලය වැඩි වෙන අන්වීක්ෂයක පැහැදිලි බව තමයි වැඩි වෙන්නේ. අන්වීක්ෂයක පැහැදිලි බව වැඩි වෙනවා. විභේදන බලය වැඩි වෙන. එතකොට විශාල බලය වැඩි වෙන අපිට බලා ගන්න පුළුවන් පරාසය සීමා වෙනවා. මොකක් හරි අන්වීක්ෂයක විශාල බලය වැඩි නම් අපිට බලා ගන්න පුළුවන් පරාසය අඩුයි. එතකොට විභේදන බලය වැඩි නම් අපිට බලන්න පුළුවන් එකේ පැහැදිලිතාවය වැඩි. ඒක තමයි වෙන්නේ. එතකොට මේ ආලෝක අන්වීක්ෂය ගත්තාම ආලෝක අන්වීක්ෂයේ උපරිම විශාල බලය වෙන්නේ 1000 ගුණයක්. 1000 ගුණයක් තමයි ආලෝක අන්වීක්ෂයේ උපරිම විශාල බලය වෙන්නේ. එතකොට ආලෝක අන්වීක්ෂයේ තියෙන විභේදන බලය ගත්තාම විභේදන බලය වෙන්නේ 0.2 මයික්‍රෝමීටර. මයික්‍රෝමීටර 0.2ක් තමයි විභේදන බලය වෙන්නේ. විශාල බලය වෙන්නේ 1000 ගුණයක්. ඊට පස්සේ ගත්තාම ආලෝක අන්වීක්ෂය ගත්තාම ආලෝක අන්වීක්ෂයේ කාච જાති දෙකක් තියෙනවා. එකක් තියෙනවා උපනෙතේ කාචයක් තියෙනවා. අවනෙතේ කාචයක් තියෙනවා. උපනෙත කියලා කියන්නේ අපේ ඇහැ ළඟ තියෙන කාචය. ඒතර මේකේ කාචයේ විශාල බලයක් තියෙනවා. ඊට පස්සේ අවනෙතේ ගත්තම අවනෙතේ කාච જાති තුනක් තියෙනවා. අවබල අවනෙත, නැටි බල අවනෙතක් තියෙනවා. ඊට පස්සේ අදි බල අවනෙතක් තියෙනවා. ඔය විදිහට කාච જાති තුනක් තියෙනවා. එතකොට උපනෙතේ විශාලණය මේ අවනෙතවල අවනතේ ඒ මොහොතේ තියෙන කාචයේ විශාලණය ගුණ කරාම එන විශාලණයම අපි කියන්නේ ආලෝක අන්වීක්ෂයේ විශාලණය කියලා.
උදාහරණයකට ගත්තාම උපනිෂේ විසානේ 5 ගුණයක් නම් අවනිෂේ විසානේ අපි 10 ගුණයක් කියලා හිතුවොත් එතකොට මෙතනදී මේ ආලෝකාංශයේ උපරිම විසානය වෙන්නේ 50 ගුණයක්. විසානය නේ. එතකොට මේ විදිහට මම මේ ආලෝකාංශයේ විසානය ගණන් කරනවා. හරිද? එතකොට එහෙම තමයි ඒක වෙන්නේ. එතකොට ආලෝකාංශයෙන් අපිට ජීවි නිදර්ශකයි අජීවි නිදර්ශකයි කියන දෙකම බලා ගන්න පුළුවන්. ඒ පණ තියෙන එකක් වුණත්, මැරිච් එකක් වුණත් ඕන එකක් අපිට මේ ආලෝකාංශයෙන් බලා ගන්න පුළුවන්. ඒතර ආලෝකාංශයේදී එන ආලෝකාංශයේදී පාවිච්චි කරන ආලෝකය කියනවා. එතකොට ආලෝකයේ මුලින්ම ගමන් කරන නිදර්ශකය හරහා. එහෙම නැතුව අපේ ඇහැ හරහා ගිය නිදර්ශකය එනවා නෙමෙයි. නිදර්ශකයේ හරහා ගිහිල්ලා තමයි ආලෝක කිරණය අපේ ඇහැට එන්නේ. හරි. එතකොට ඕක තමයි. ඊට පස්සේ අපි බලුවොත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ගැන. දැන් ආලෝක අන්වීක්ෂය තියෙනවා ඊට පස්සේ කාලෙකින් හදන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හදන්නේ මේ ආලෝක අන්වීක්ෂයෙන්ුත් අපිට බලා ගන්න බැරි දේවල් බලා ගන්න. එතකොට මෙතනදී පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රෝන පදංගයක්. ඒ කියන්නේ ආලෝකය නෙමෙයි පාවිච්චි කරන්නේ මෙතනදී අපි ඉලෙක්ට්‍රෝන පදංගයක් පාවිච්චි කරනවා විද්‍යුත් චුම්බක පාවිච්චි කරලා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ විශාල බලය ගත්තාම තියරිටිකලි අපි කියනවා මේක ලක්ෂ 5ක් විතර වෙනවා කියලා. මේ ලක්ෂ 5කටම යන්න අමාරුයි. සාමාන්‍යයෙන් අපි තියරිටිකලි කියනවා මේක ලක්ෂ 5ක විශාලයක් පෙන්වනවා කියලා. ඊළඟට බලුවාම මෙයාගේ විභේදන බලය නැනෝමීටර් 2ක් විතර වෙනවා. විභේදන බලය නැනෝමීටර් 2ක් තරම් අගයක් වෙනවා විශාල විභේදන බලය. එතකොට මෙහෙම මේ තරම් විභේදන බලයක් තියෙන අපිට ආලෝකාංශයෙන් බලා ගන්න බැරි ඉන්ද්‍රිකා සෛලයක තියෙන ඉන්ද්‍රිකා වගේ දේවල් බලා ගන්න පුළුවන්. දැන් වෛරස් වගේ කට්ටිය මේ ආලෝකාංශයෙන් බලන්න බෑ. ඒතර ඉලෙක්ට්‍රෝන අංශයෙන් අපිට ඒගොල්ලන්ව බලන්න පුළුවන්. ඊළඟට ගත්තාම මේගොල්ලන්ගේ දැන් ආලෝකාංශයෙන් අපිට ජීවි අජීවි කියන දෙගොල්ලම බලා ගන්න පුළුවන්. උනාට ඉලෙක්ට්‍රෝන අංශයෙන් අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ අජීවි නිදර්ශක විතරයි. ඒ වගේම ආලෝකාංශයෙන් අපිට පියවීම. ඒ කියන්නේ අපි ආලෝකාංශයේ උපනිතර ඈත තිබ්බම අපිට ඒ ප්‍රතිබිම්බය අපිට බලා ගන්න පුළුවන්. ඒ උනාට එහෙමයි කියලා. ඉලෙක්ට්‍රෝන අංශය අපිට එහෙම ප්‍රතිබිම්බ බලා ගන්න බෑ. අපි ඒක අනිවාර්යයෙන්ම කම්පියුටර් ස්ක්‍රීන් එකකට හරි මොකක් හරි ෆොටෝ එකක් හරි ඒ වගේ දෙයකින් තමයි අපිට මෙන්න මේකේ ප්‍රතිබිම්බය බලා ගන්න පුළුවන් මේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ගත්තාම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ಜಾති දෙකක් තියෙනවා. එකක් කියනවා අපි සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා. එන්නේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆර් කරන එක සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. එහෙම නැත්නම් අපි කියනවා පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය එහෙම නැත්නම් සෙල්මින් පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නැත්නම් ස්කෑනර් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් අනිත් එක ට්‍රාන්ස්මිෂන් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප්. දෙන්න එකයි සෙල් එකයි. එතන මේ දෙන්නගේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ කියන්නේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නැත්නම් මේ TEM එක කියන එක පාවිච්චි කරන්නේ අපි සෛලයක අභ්‍යන්තර ව්‍යුහ නිරීක්ෂණය කරන්න. ඒකෙන් නැත්නම් දැන් මේගොල්ලන් පාවිච්චි කරන ඉලෙක්ට්‍රෝන තරම්නේ. එතකොට අපි මතක ගන්න පුළුවන් නිදර්ශකය හරහා ඉලෙක්ට්‍රෝන සංප්‍රේෂණය කරනවා. නිදර්ශකය හරහා ඉලෙක්ට්‍රෝන සංප්‍රේෂණය කරනවා කියලා කියන්නේ නිදර්ශකයේ අභ්‍යන්තරත නිරීක්ෂණය කරනවා. එතකොට ඒකට පාවිච්චි කරන්නේ මෙන්න මේ කියන TEM එක. ඒක එකක්. එතකොට මේ TEM එක එහෙම නැත්නම් පරිලෝක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පාවිච්චි කරන්නේ මතපිර පෘෂ්ඨයන් අධ්‍යයනය කරන්න විතරයි. ඊළඟ එක තමයි මේක මේ TEM එකෙන් නැත්නම් අපි කියන සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේදී පාවිච්චි කරන නිදර්ශක අපි වර්ණ කරන්නේ බැරලෝව පාවිච්චි කරලා. බැරලෝව පාවිච්චි කරන වර්ණ ගන්න. එතකොට අපිට තුල තියෙන දේවල් හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තාම TEM එක එහෙම නැත්නම් අපි කියන පරිලෝක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේදී අපි බලන්නේ මොකක් හරි සෛලයක මත පිටින් ඉඳලා අපි කරන්නේ යාගේ රත්නාලේප කරනවා. රත්නාලේප කිරීමක් තමයි යාට කරන්නේ. එතකොට දිලිසෙනවා වැඩි. එතකොට අපිට යාගේ මතපිට පෘෂ්ඨය හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තාම මෙයාගේ මේ සෙල් එකේදී වෙන්නේ හැම වෙලාවෙම පරාවර්තනයක්. ඒතකොට TEM එකේදී නැත්නම් අපි කියන සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේදී වෙන්නේ නිදර්ශකයන් හරහා යන එක. ඔය ටික තමයි තියෙන්නේ. එතකොට ආලෝක අන්වීක්ෂයේදී වර්ණ ගන්න නම් අපි අල්ලගෙන ඩයි වර්ග වගේ ඒවා. උදාහරණ විදිහට ගත්තාම මෙතිලින් බ්ලූ, ලීෂ්මාන් මේ වගේ ඩයි වර්ග තමයි මේ ආලෝක අන්වීක්ෂයේදී පාවිච්චි කරන්නේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේදී පාවිච්චි කරන්නේ කැඩ්මියම්.
ඒ වගේ බැරලෝක ಜಾති. ඔය ටික තමයි එතකොට මේ අනිශ්චය වර්ග දෙකේ කතා කරන්න තියෙන්නේ. එතකොට මොකක් හරි එක අනිශ්චයකින් බලනවා නම් නිදර්ශකයක් ඒ නිදර්ශකයට වෙනස්කම් ටිකක් කරනවා. ඒ තමයි නිදර්ශක අනිවාර්යෙන් වර්ණ ගන්න ඕන. අනිවාර්යයෙන් කියන්නේ ගොඩක් වෙලාවට අපි වර්ණ ගන්නවා. ගොඩක් වෙලාවට අපිට ස්වභාවිකව තියෙන වර්ණ වලින් බලන්න අමාරු නිසා. ඊළඟ තමයි නිදර්ශකේ ගොඩක් වෙලාවට තුනී වෙන්න ඕන. දැන් ආලෝක අනිශ්චයදී වුණත් තුනී වෙන එක හොඳයි. මොකද ඒ හරහා ආලෝකය ගමන් කරන්න ඕන. එතකොට තුනී වෙන්නේ නැතුව ඝනකම වැඩි වෙන වෙදින ආලෝකය ගමන් කරන්න අමාරුයි. එතකොට අපිට පැහැදිලි ප්‍රතිබිම්බෙ පේන්නේ නැහැ. ඒ හින්දා පුළුවන් තරම් නිදර්ශකේ තුනී වෙන්න ඕන. ඊළඟ ඉලෙක්ට්‍රෝන අනිශ්චයේදී අපි දන්නා දැන් මේ ටීම් එකේ ගන්න ඒවා අනිවාර්යයෙන්ම තුනී වෙන්න ඕන. මොකද ඒකෙන ඉලෙක්ට්‍රෝන ඒ හරහා ගමන් කිරීමක් කරන හින්දා. ඒක තමයි මේකේ තියෙන ලක්ෂණ වෙන්නේ. ඒතකොට ඉලෙක්ට්‍රෝන අනිශ්චයෙන් අපිට බලන්න පුළුවන් වෙන්නේ අජීවී ඒවා විතරයි. සජීවීව බලන්න බෑ. සජීවී එකක් තිබ්බත් අර ඉලෙක්ට්‍රෝන පදම් මේ ගිය ගමන් ඒක මැරෙනවා. ඒ සෛලයක් නම් ඒ සෛලය මැරෙනවා. එතකොට කොහොමද අපිට පේන්නේ අන්තිමටම අජීවී නිදර්ශක වලින් නිදර්ශකයක් විදිහට විතරයි. සජීවී එකක් අපිට බලන්න බෑ. එතකොට මේ දෙකේ වෙනස්කම් ගත්තාම දැන් පේනවා ආලෝක අනිශ්චය විශාලනයට දහස් ගුණයක් වෙනවා. ඉලෙක්ට්‍රෝන අනිශ්චය විශාලනය ලක්ෂ 5ක් වෙනවා. ආලෝක අනිශ්චයේ ආලෝකනිශ්චයේ විභේදන බලය මයික්‍රෝමීටර් 0.2යි ඉලෙක්ට්‍රෝනික්ස් විශාල බලය නැනෝමීටර් 2ක් වෙනවා. ආලෝකනිශ්චයේ මෙතන කාච දෙකක් තිබ උපනිතය යවන්නයි කියලා ඉලෙක්ට්‍රෝනික්ස් එහෙම කාච මුකුත් එහෙම දාලා නැහැ. එතකොට මේගොල්ලෝ වර්ණ ගන්නදී ඉලෙක්ට්‍රෝනික්ස්යේදී ගොඩක් වෙලාවට බැරලෝහ තමයි පාවිච්චි කරන්නේ. ආලෝකනිශ්චය වගේ නම් පාවිච්චි කරන්නේ ඩයි වර්ග වගේ ඒවා. ඊට පස්සේ ගත්තාම මෙයාගේ අජීවී සජීවී දෙකලම බලන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන නිශ්චයට බලන්න පුළුවන් ඉන්නේ අජීවී කට්ටිය විතරයි. ඊළඟට ආලෝක නිශ්චයේදී පියවීමෙන් ප්‍රතිබිම්බ නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන නිශ්චයේදී පියවීමෙන් ප්‍රතිබිම්බ නිරීක්ෂණය කරන්න බෑ. ඒතර ඔය ඔය කියන දේවල් තමයි මේගොල්ලන්ගේ වෙනස්කම් වෙන්නේ. ආලෝක නිශ්චයේ ඉලෙක්ට්‍රෝන නිශ්චයේ වෙනස්කම් වෙන්නේ. හරිනේ. හරි. එතකොට අද පටන් ගන්නවා මුලින් මෙතන අනිශ්චය නිකන් කතා කරනවා කියලා. ඒ කියන්නේ ප්‍රෝටීන් එක කතා කරා ඊට පස්සේ නැස්තික අම්ල කතා කරා ඊට පස්සේ දැන් මේ අනිශ්චය කියන කොටස කතා කරලා ඉන්නේ. ඒක දැන් මෙතන නිකන් ඒ ඉවරලා. ඊට පස්සේ අපිට තියෙනවා එසේ එකක් කියන්නේ ඒක කොහොමද විදියට දාන්න. ඒකේ තියෙන්නේ හතරවෙනි එක.
20 වෙනි එක කෙටි සටහන් එකක්. හරි එතකොට හතරවෙනි එක ප්‍රෝටීන වල රිෆොමට්ටම් විස්තර කරන එක. ඒක විනාඩි 25ක විතර සාමාන්‍ය ලියන්න පුළුවන් එකක්. ඊට පස්සේ DNA වල මොර්සන් රේඛා ආකෘතිය මේක මේ වගේ සාමාන්‍යයෙන් කෙටි සටහන. ඒ කියන්නේ ලොකු ෆුල් එස් එකක් කියන්නේ කෙටි සටහන වගේ නාමය නැහැ. ඒක විනාඩි 10ක් 12ක් අතර වගේ කාලෙදී තමයි ලියන්න තියෙන්නේ. හරිද එතකොට ඔය ටික තමයි ඊළඟ සතියේට හෝම්වර්ක් විදියට තියෙන්නේ. එතකොට ආයි ක්ලාස් එක තියෙන්නේ ඔක්තෝබර් 30 ඔක්තෝබර් 30 වෙනිදා රෑ 9. හරිනේ. එතකොට අද දවසේ හෝම්වර්ක් එක මේක මේ ටික තමයි සතියේදී ලියන්න.